ඇහෙනවද? ඇහෙනවන්නේ ඉක්මනට ඔව් කියන්නේ එක. හරි එහෙනම් හරි හරි හරි. මේ ගුරුත්ව ශේෂ්ත්‍රණේ අන්තිමට කරේ ඒකේ ගණන් ටිකක් හදන්න තමයි බැලුවේ. මේ ගුරුත්වාකර්ෂණ බලය විතරයි මම කරේ. මම හිතන්නේ ගුරුත්වාකර්ෂණ බලය විතරයි. ඒකෙන් මේ ගණන් ටිකක් හදන්න මම පොඩ්ඩක් මුලින් කියා දෙන්නම් මේ චුට්ටක් හරි සූත්‍ර ටික එහෙම. මේ ඉතින් ගුරුත්වාකර්ෂණ වල තියෙන ආකර්ෂණ බල විතරයි. හොඳයි සාමාන්‍යයෙන් දැන් විද්‍යුත් ශේෂ්ත්‍ර චුම්බක ශේෂ්ත්‍ර කතා කරද්දී ආකර්ෂණ බලය විකර්ෂණ බලය දෙකම අපි කතා කරනවා. ඒ කියන්නේ දැන් අපි විද්‍යුත් ශේෂ්ත්‍රවලදී අපි කතා කරන්නේ ආරෝපණ ගැනනේ. එතකොට ධන ආරෝපණයයි ධන ආරෝපණයකුයි සෙට් වුණොත් මේ දෙන්න කවදාවත් ආකර්ෂණය වෙන්නේ නැහැ. විකර්ෂණ තමයි වෙන්නේ. ඒ කියන්නේ බල හටගන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවලට. ඊට පස්සේ අපි හිතමු ඍණාරෝපණ සහ ධනාරෝපණ දෙකක් ඔහොම සෙට් වුණා කියලා. එතකොට වෙන්නේ දෙන්න ආකර්ෂණය වෙනකොට මෙන්න මේ පැත්තට ඔහොම බල හටගන්න එක තමයි වෙන්නේ. මේක ආකර්ෂණයක් කියලා කියනවා. මේක ආකර්ෂණ කියලා කියනවා. මේක විකර්ෂණයක් කියලා කියනවා. හරිද? හැබැයි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රවලදී කවදාවත් විකර්ෂණ ඇති වෙන්නේ නැහැ. ගුරුත්ව ආකර්ෂණ බල විතරයි ඇති වෙන්නේ. ඒක තමයි පාඩමේ නම ගුරුත්වාකර්ෂණ බලය. හරි? ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර කියලා අපි කියන්නේ ඒකයි. ඊළඟ පාඩම් කතා කරද්දී දැන් ශේෂ්ත්‍ර පාඩම් තුනක් තියෙනවානේ. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර, විද්‍යුත් ශේෂ්ත්‍ර, චුම්බක ශේෂ්ත්‍ර. අපි කවදාවත් විද්‍යුත් ආකර්ෂණ ශේෂ්ත්‍ර කියලා ඉගෙන ගන්න නැහැ. චුම්බක ආකර්ෂණ ශේෂ්ත්‍ර කියලා ඉගෙන ගන්න නැහැ. ඒව නිකම්ම විද්‍යුත් චුම්බක. හැබැයි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර ඉගෙන ගනිද්දී ගුරුත්ව ශේෂ්ත්‍ර කියලා නෙමෙයි කියන්නේ ගුරුත්ව ආකර්ෂණ ශේෂ්ත්‍ර කියලා. ඒකට හේතුව කවදාවත් ගුරුත්වාකර්ෂණ කියන්නේ ගුරුත්ව වලදී ආකර්ෂණ බල මිසක් විකර්ෂණ කවදාවත් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් දැන් අපි හිතනවා දැන් පෘථිවියේ දැන් අපි මේ ඉන්න ඒ කියන්නේ ඕනම ස්කන්ධයකින් ගුරුත්වාකර්ෂණ බලයක් ඇති වෙනවා. හරිද? දැන් අපි හිතමු මේක යම්කිසි ස්කන්ධයක් නම් මේ ස්කන්ධය මත ඒ කියන්නේ ස්කන්ධය මත හෝ මේ අවකාශයේ හරිද? මොකක් හරි වස්තුවක් තිබ්බොත් ඒ වස්තුව මත ආකර්ෂණ බලයක් ওই පැත්තට ඇති වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ලොකු ස්කන්ධයේ පැත්තට ආකර්ෂණ බලයක් ඇති වෙනවා. ඇත්තටම කිව්වොත් ඊට සමාන ප්‍රතිවිරුද්ධ බලයක් මේ ස්කන්ධය මතත් ඇති වෙනවා. හරිද? මම එදා කිව්වා මේ වස්තුව A නම් මේ වස්තුව B නම් මේ බලය B මගින් A මත ඇති කරන බලය නම් මේ බලය A මගින් B මත ඇති කරන බලය. හරිද? ඒ කියන්නේ ඇත්තටම ওই දෙක ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි. හරිද? එතකොට මේ ආකර්ෂණ බල විතරයි තියෙන්නේ. හරි? ඒ කියන්නේ තමා දෙසට ඇද ගැනීමට පුළුවන් විදිහට බල විතරයි ඇති වෙන්නේ. දැන් අපි හිතන්නකෝ දැන් මේ පෘථිවිය මත ඉඳන් අපි මොකක් හරි වස්තුවක් අතහැරියාම පහළට විතරයි මේ කියන්නේ. උඩට යන්නේ නැහනේ. හරි? ඒකට හේතුව තමයි ගුරුත්වාකර්ෂණය කියන එක. ඒ කියන්නේ මේ යට තියෙන්නේ මේ තඩි මේ පෘථිවිය කියන්නේ ලොකු ස්කන්ධයක්නේ. ඒක දිහාවට ආකර්ෂණය කරගන්නව අනිත් වස්තු. හරිනේ? ඒක තමයි ගුරුත්වාකර්ෂණ කියන්නේ. ආකර්ෂණ බල විතරයි තියෙන්නේ. හරිද? එතකොට ඔන්න ඔය ගුරුත්වාකර්ෂණ බලය, ඒ කියන්නේ අපි හිතමු මෙන්න මේ වගේ ලක්ෂ්‍ය ස්කන්ධ දෙකක් තියෙනවා. අපි හිතමු මෙන්න මෙතන M1 කියලා ස්කන්ධයක් තියෙනවා. මෙන්න මෙතන M2 කියලා ස්කන්ධයක් තියෙනවා. හරිද? එතකොට මේ දෙන්න මෙන්න මේ යා කරන රේඛාව තියෙන්නේ. මෙන්න මේ රේඛාව අතර දුර මේ අතර දුර අපි හිතමු සිම්පල් R කියලා. හරිද? එතකොට මේක මේක A වස්තුව මේක B වස්තුව. A වස්තුවෙන් B වස්තුව මත ගුරුත්ව ආකර්ෂණ බලයක් ඇති කරනවා. ඒ කියන්නේ ආකර්ෂණයක් ඇති කරනවා. හරිද? ඒක අපි කියනවා A විසින් B මත. හරිනේ? FAB කියන්නේ A විසින් B මත ගුරුත්වාකර්ෂණ බලය. ගුරුත්වාකර්ෂණ බලය. හරිනේ? ඊට පස්සේ ඊට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් මේ පැත්තට ඇති වෙනවා FBA. හරිනේ? FBA කියන්නේ මොකද්ද? B විසින් A මත ගුරුත්වාකර්ෂණ බලය. ගුරුත්වාකර්ෂණ බලය. හරිනේ? මේ ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි. හරි? මේ දෙක ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි. හරිනේ? ඇත්තරම ඕක ඔයාලට මේ තේරෙන්නේ මෙහෙමයි. දැන් අපි හිතමුකෝ මේ පෘථිවිය කියලා. ඔයාලා කවදාවත් ඔක හිතන්නේ දැන්. අපි හිතමුකෝ දැන් මෙන්න මෙහෙම මොකක් හරි වස්තුවක් තියෙන. දැන් අපි පොතක් අතේ තියාගෙන දැන් ඕක අතාරින්න තමයි යන්නේ. හරි? ඒ කියන්නේ පොත අපේ අතේ තියෙනවා. අපි අත ගන්න යන්නේ. අත ගත්ත ගමන් පොත බිමටනේ වැටෙන්නේ. ඒක වෙන්නේ කොහොමද කියලා බලමු. එතකොට මේ තියෙන්නේ ලොකු ස්කන්ධය, මේ තියෙන්නේ පොඩි ස්කන්ධයක්. හරිද? පොත කියන්නේ පොඩි ස්කන්ධයක්, පෘථිවිය කියන්නේ ලොකු ස්කන්ධයක්. එතකොට ලොකු ස්කන්ධයෙන් පොඩි ස්කන්ධය මත මේ පැත්තට බලයක් ඇති කරනවා.
ඊට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් පෘථිවියේ මේ පැත්තෙන් ඇති වෙනවා. ඒ කියන්නේ ওই බල දෙක ඔන්නෝම මේ A වස්තුව මේක B වස්තුව නම් මෙයා මත A විසින් B මත මේක B විසින් A මත. හරිනේ. එතකොට ඔන්න ඔය වගේ බල දෙකක් හට ගන්නවා. එකක් මේක ඇත්තටම බර කියලා තමයි කියන්නේ. පොතේ බර. හරිනේ. පොතේ බර කියලා තමයි ඔය FAB කියන එක කියන්නේ. ඒ කියන්නේ පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය කියන එක අපි බර කියලානේ කියන්නේ. හරි. එතකොට ඒ වගේම බලයක්. හරි. ඊට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් පෘථිවිය මතත් හට ගන්නවා. හරිද? එතකොට වෙන්න පුළුවන් දේවල් දෙකයිනේ තියෙන්නේ. එක්කෝ පොත පහළට යන්න ඕන නැත්නම් පෘථිවිය උඩට එන්න ඕන. ඔය දෙකේ එකක්නේ. ඇත්තටම කවදා පෘථිවිය උඩට එන්නේ නැහනේ. දැන් බලන්නකෝ මේ පෘථිවිය මත බලය තියෙන්නේ උඩට. හරිද? පොත මත බලය තියෙන්නේ පල්ලෙහාට. වෙන්න පුළුවන් දේවල් දෙකයිනේ. එක්ක පොත පල්ලෙහාට යන්න ඕන නැත්නම් පෘථිවිය උඩට එන්න ඕන. ඔය දෙකේ එකක්නේ. ඇත්තටම ඕකේ වෙන්නේ මොකද්ද? පොත පල්ලෙහාට යන එකනේ. ඒක වෙන්නේ අර ස්කන්ධයේ අඩු වස්තුව තමයි හැම වෙලෙම චලනය වෙන්නේ. හරිද? අන්න එහෙම සිද්ධියක් තියෙනවා. දැන් සූර්යයා වටා පෘථිවිය ගමන් කරනවනේ. ඒ වගේ තමයි මේ සූර්යාගේ ස්කන්ධය වැඩි නිසා පෘථිවි ස්කන්ධයට වඩා පෘථිවිය සූර්යයාගේ වටේ ගමන් කරනවා. පෘථිවියට වඩා චන්ද්‍රයාගේ ස්කන්ධය අඩු නිසා චන්ද්‍රය පෘථිවිය වටේ. අර ඒ වගේ තමයි හරි. ස්කන්ධය වැඩි වස්තුව වටා ස්කන්ධයේ අඩු වස්තුව ගමන් කරන සීන් එකක් නෙවෙයි තියෙන්නේ. හරි. බල දෙක කොහොමත් හට ගන්නවා. හරි. ක්‍රියාවයි ප්‍රතික්‍රියාව. හරි. මේ ඕක තමයි ඉතින් මේ බලය ගැන දැනගන්න ඕන. බල ලකුණු කරන විදිය ගැන. මේ මේක අර ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි කියන එක ලොකුවටම වැදගත් වෙනවා. හරි ඒක අනිවාර්යෙන් ලකුණු වෙනවා. මේ එතකොට මේකේ ගුරුත්වාකර්ෂණ බලය FAB හෝ FBA හොයන සූත්‍රය තමයි මෙන්න මේක හොඳේ. G M1 M2 බෙදීම R වර්ග. හරිනේ? මෙන්න මේක තමයි සූත්‍රය. මේක තමයි සූත්‍රය. හරිනේ? එතකොට මේකේ කැපිටල් G කියන්නේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය. ගුරුත්වාකර්ෂණ නියතය. ඒකේ අගය කිව්වොත් 6.67යි 10 ඍණ 11යි නිව්ටන් කිලෝග්‍රෑම් වර්ගයට වර්ග මීටර. හරිනේ? මේක තමයි. මේක ඕනනම් අපිට 20 බෙදීම 3යි 10 ඍණ 11ක් කියලා ගන්නත් පුළුවන්. හරිද? මොකද 20 බෙදීම 3 කියන්නේ 6.67. හරිනේ? එතකොට මේකේ M1 M2 කියන්නේ ස්කන්ධ දෙකෙහි ගුණිතය. ස්කන්ධ දෙකේ ගුණිතය. R වර්ග කියන්නේ ස්කන්ධ දෙක අතර දුරෙහි වර්ගය. හරිනේ? දුරෙහි වර්ගය තමයි R වර්ග කියන්නේ. හරිනේ? ඔය ටික තමයි ඉතින්. තියරි ඔය ටික තමයි. ගානක් හදමු මේ පළවෙනි ගානම හදනවා මම ඊට පස්සේ ඔයාලා උත්තර කියාගෙන යන්න හොඳේ. මේ ඔන්න මම පළවෙනි ගාන ලියනවා. මේ අපි හිතමු මෙතන තියෙනවා මෙයාගේ ස්කන්ධය 1000 කිලෝග්‍රෑම්. හරිනේ? මෙයාගේ ස්කන්ධය 3000 කිලෝග්‍රෑම්. ඔහොම ගන්නකො. හරි. මේ මං අහන්නේ මෙන්න මේ දෙන්න අතර දුර මං කියන්නම් මීටර් 10ක් කියලා. මීටර් 10ක් දුරින් මෙන්න මේ ස්කන්ධ දෙක තියලා තියෙන මේ දෙන්න අතර ඇති වෙන එකිනෙකා අතර ඇති වෙන ගුරුත්වාකර්ෂණ බලය. ඒතර මේක A වස්තුව නම් මේක B වස්තුව නම් A මගින් B මත මේ පැත්තට බලයක් ඇති කරනවා FAB. B මගින් A මත ඇති කරනවා මේ පැත්තට බලයක් FBA. හරිනේ? මේ දෙකම සමානයි වැඩේ කියන්නේ. හරි? ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි. දිශාව විතරයි වෙනස්. එතකොට අපිට මේකේ ගුරුත්වාකර්ෂණ බලය FAB කියන එක හොයන්න පුළුවන් G M1 M2 බෙදීම R වර්ග. හරිනේ? මේකේ සූත්‍රය ආදේශ කරන් තියෙන්නේ. මම මේකට 20 බෙදීම 3යි 10 ඍණ 11 ආදේශ කරන්න සුළු කිරීමේ පහසුවට. හරි? 10 ඍණ 11යි ඒකකත් එක්ක මම පළවෙනි එක ආදේශ කරලා පෙන්නන්නම් ඒකක එන විදිය. හරිනේ? කිලෝග්‍රෑම් වර්ගයට වර්ග මීටර්. ස්කන්ධ දෙක එකක් 1000යි 1000 කිලෝග්‍රෑම් අනිත් එක 3000 කිලෝග්‍රෑම් දුරේ වර්ගය 10 වර්ග 10 මීටර වතාවක් 10යි මීටර. හරිනේ? ඊට පස්සේ දැන් කැපෙන විදිය බලමු. කැපෙන විදිය බැලුවොත් මීටර් කැපිලා යනවා මීටර් වර්ග වලට.
කිලෝග්‍රෑම් වර්ගයට කැපිලා යනවා. ඊට පස්සේ මෙන්න මේ තුනේ ඉලක්කම කැපිලා යනවා මෙන්න මෙතනට 1000ක් එනවා. අනේ එතකොට මෙතන බිඳුවට මෙතන බිඳුව කැපිලා ගියා. මෙතන බිඳුවට මෙතන බිඳුව කැපිලා ගියා. එතකොට මෙතන 10 3ක් තියෙනවා. එතන 10 එකක් තියෙනවා. එතන 10 4ක් තියෙනවනේ සම්පූර්ණයෙන්. 10 4ක් තියෙනවා. එතකොට ඒ 10 4ට මෙතන 10 ඍණ 11න් 4ක් කපන්න ඕන. හරිනේ. එතකොට 10 ඍණ 7ක් කියලා එනවා. තව මෙතන 20ක් තියෙනවනේ නේ. 20යි. ඕන්නම් දෙක වැඩි කිරීම 10 ඍණ 6ක් කියලා ලියන්නත් පුළුවන්. හරිනේ. ඔන්න ඔය වගේ උත්තරේ ගන්න පුළුවන්. හරිද? එතන මේ බල තමයි ක්‍රියාත්මක වෙන්නේ මේ වස්තු දෙක මත. හරිනේ. A මතත් ඔච්චරක බලයක් දකුණු පැත්තට තියෙනවා. B මත ඔච්චරක බලයක් වම් පැත්තට තියෙනවා. හරිනේ. තේරුණානේ? ඔය දෙන ආකර්ෂණය වෙන එක තමයි වෙන්නේ. හොඳේ. ආකර්ෂණය වෙන මේ ත්වරණයත් හොයන්න පුළුවන්. හරි? කොහොමද ත්වරණය හොයන්න? ඔය වෙලාවේදී ආකර්ෂණය වෙන. මම ඒකේ ත්වරණය හොයලා පෙන්නන්නද? ඒට F සමානයි ma. මේ පැත්තට දාන්න. මොකද A මත බලය තියෙන ඔය පැත්තටනේ. බලන්න ඒක දිහා. ඒක දිහා බැලුවම පේනවා A මත තියෙන්නේ බලය ඔය පැත්තට කියලා. හරිනේ. එතකොට මේකට ආදේශ කරගන්න පුළුවන්නේ. එකම බලය තියෙන ඕක විතරයිනේ. 2 වැඩි 10 ඍණ 6. ස්කන්ධය 1000යි. ත්වරණය A. දෙපැත්තම 1000න් බෙදනම් හරි. ඔය විදිහට ත්වරණයත් අපිට හොයාගන්න පුළුවන්. බෙදලා බැලුවාම එන්නේ 2 වැඩි කිරීම 10 ඍණ 9ක්. 10 ඍණ 9යි ms ඍණ 2. හරිනේ. B එකේ ත්වරණය ඊට වඩා වැඩිද කොහෙද? බලන්න ඒක. අඩුයිනේ. B ට. ඒක අනිත් පැත්තට දාන්න ඕනේ F සමාන m. මොකද බලය තියෙන්නේ අනිත් පැත්තට. F සමාන m බලය එතකොට කීයද? ඒකම තමයි. 2 වැඩි 10 ඍණ 6මනේ. ස්කන්ධය 3000යි. දැක්කනේ ස්කන්ධයේ අඩු වස්තුව හිමීට එන්නේ. හරිනේ. ස්කන්ධයේ අඩු වස්තුව හිමීට එන්නේ. ස්කන්ධයේ වැඩි වස්තුව තමයි වේගෙන් යන්නේ. හරි. වේගෙන් ප්‍රවේගය වැඩි වෙන්නේ ස්කන්ධයේ වැඩි වස්තුව. හරි. මේක 3000ට 3000 කැපිලා ගියා. ඒ සමානයි 2 බෙදීම 3යි 10 ඍණ 9යි. හරිනේ. ඒතර අඩු වගේක් තමයි එන්න ඕන. හරිනේ. ඔන්න තොරණ දෙකත් හෙව්වා. හොඳේ. මේ ඉතින් මෙහෙම තමයි ගණන් ටික හදාගෙන යන්න ඕන. මම මේ ගණන් මේකෙන් දෙකක් දානවා. හරිද? ඔයාලා බලය හොයලා බලයේ උත්තරේ මේ බලයේ උත්තරේ ඊට පස්සේ ත්වරණ දෙකේ උත්තරේ දාන්නනේ. ත්වරණ දෙක නම් ඕනෙත් නැහැ බල හොයන්නකෝ. ඉක්මනට හොදේ. ඔන්න මේ ගාන විතරයි. ඒ ගාන හදන්න. මේකේ උත්තරේ හදන්න මේ කලින් ගාන ලියා ගන්න දෙන්න. හොඳේ මේ තියරි ලියා ගන්න දෙන්නම් මේ. ඒක මම නෝට් එක දාන්නම් මේ ගෲප් එකට. හරි. මේකද? ඉක්මනට හදලා කියන්න. උත්තරේ දාන්න මේ Zoom එකටම දාන්න. හරි. මම මේකට යන්නම් මේක දැනට ගාන කොහොම ලියා ගන්න මේ මම උත්තරේ බලන්නම් ඊට පස්සේ. හරි. මේකේ බලයන් ලකුණු කරන්න ඕන කොහමද? මේකේ මේ A වස්තුව නම් මේක B වස්තුව නම් A මගින් B මත මේ පැත්තට ගුරුත්ව ආකර්ෂණ බලය ඇති කරනවා. B මගින් A මත ගුරුත්ව ආකර්ෂණ බලය මේ පැත්තට ඇති කරනවා. හරිනේ. එතකොට මේ බල දෙක හොයන්න පුළුවන්. මෙන්න මේ සූත්‍රයෙන් G m1 m2 බෙදීම r වර්ග කියන සූත්‍රයෙන් හොයන්න පුළුවන් බලයේ විශාලත්වය. බලයේ දිශාව ඉතින් Taman දන්නවනේ දැනගන්න. දාගන්න දන්නවනේ. හරිද? 20 බෙදීම 3යි 10 ඍණ 11යි
ස්කන්ධ දෙක 2000යි 6000යි. 2000 වතාවක් 6000. දුරේ වර්ගය 20 වතාවක් 20. හරිනේ. එතකොට මේක සුළු වෙන්නේ කොහොමද? බිඳුවට බිඳුව කැපුණා, බිඳුවට බිඳුව කැපුණා, 3ට 6 කැපෙනවා. මෙතර 6 නෙමෙයි 60ක් නේ ඊතර තියෙන්නේ. 30ක් එන්නේ එතකොට. හරිනේ. සෝරි 20ක් එන්නේ. 3 එන්නේ කැපෙන්නේ. ඊට පස්සේ මෙතන මේ දෙකේ ඉලක්කම මේක කැපෙනවා 1000ක් එන්නේ. හරිනේ. ඊට පස්සේ මේ දෙකේ ඉලක්කම මේක කැපෙනවා 10ක් එන්නේ. එතකොට මෙතන 10යි 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 4ක් එන්නේ. හරි. 10යි 4යි මේකයි 10යි 5යි 10යි 5යි 10යි ඍණ 11යි කැපුණාම මොකද වෙන්නේ? 1යි 2යි 3යි 4යි 5යි 10යි ඍණ 6 තමයිනේ. අර ගානම එන්නේ නේ. අර ගානම එන්නේ හේතුව මොකක්ද දන්නවද? මං ස්කන්ධ දෙක දෙගුණ කරලා දුරත් දෙගුණ කරානේ. මේ ඒක නිසා මං හිතන්නේ ස්කන්ධ දෙකක් දෙගුණ කරලා මේ ස්කන්ධ දෙකම දෙගුණ කරලා මේ දුරත් දෙගුණ කරානේ. බලය නියත වුණා ඒක නිසා. ඒක තමයි වුනේ. හරි. තොර තරනේ දැම්මත් ඉතින් එච්චරම තමයි. හරිනේ. හරි. මේ තව ගානක් දෙන්නම් කට්ටියට මේ අවුල් ගිහපු නිසා මේ මේක හදන්නකො එහෙනම් ශනික. 3 4000යි කිලෝග්‍රෑම් 3000යි කිලෝග්‍රෑම් මේ අතර දුර 10 මීටර් කියලා දාගන්න. හරි. මේකේ මේ ගුරුත්වාකර්ෂණ බලය මට හොයලා කියන්න ඉක්මනට. අපි ගානට මේකේ ගුරුත්වාකර්ෂණ බලය ඇති වෙන්නේ කොහොමද? මේකේ A වස්තුව නම් මේක B වස්තුව නම් A මගින් B මත ඇති කරන මේ පැත්තට බලයක් මේ පැත්තට ඇති කරනවා B මගින් A මත. හරිනේ. ගුරුත්ව ආකර්ෂණ බල එකිනෙකට ප්‍රතික්‍රියාව ප්‍රතික්‍රියා වෙන එක. හරි. FAB සමානයි G M1 M2 බෙදීම R වර්ග. R වර්ග 20 බෙදීම 3යි 10 ඍණ 11යි. ස්කන්ධ දෙක 4000යි 3000යි. හරිනේ. දුරේ වර්ගය 10 වතාවක් 10. සුළු කිරීම බිඳුවට බිඳුව කැපිලා ගියා, බිඳුවට බිඳුව කැපිලා ගියා. මේ තුනෙන් මේ කැපුණම 10යි. හරිනේ. ඊට පස්සේ 1යි 2යි 3යි 4යි 5යි. හරිනේ. එතන මෙතනින් කැපිලා ගියාම 5ක් කැපුණාම 10 ඍණ 6ක් නේ ඉතුරු වෙන්නේ. 2යි 4යි ගුණ වුණාම 4 වත් 2 8යි. හරිනේ. 8යි. 10 ඍණ 6යි නේ. ඕකනේ උත්තරේ. හරිනේ. අන්න ඒ වගේ විනාඩියෙන් හදන්න ඕන. දීපු ගමන්. හරිනේ. හරි. දැන් ඊළඟ කොටසට යන්. මේ බල ගැන දන්නවනේ. හරි. ඊළඟ කොටසට යන්. ඊළඟ කොටස මෙහෙමයි. හොඳේ. දැන් අපි හිතමු මොකක් හරි ස්කන්ධ දෙකක් තියෙනවා දැන්. ස්කන්ධ දෙකක් තියෙනවා මොකක් හරි දැන් මං 4 කියලා දාන්නම්. ස්කන්ධ දෙකක් තියෙනවා. මෙන්න මේ වගේ ලක්ෂාකාර ස්කන්ධ දෙකක්. මේක ලක්ෂාකාරයේවට විතරක් නෙමෙයි. ඕනනම් ගෝලාකාර එහෙම ඝන වස්තු වලට ඝන ගෝල වලටත් දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් පෘථිවිය කියන්නේ ලක්ෂාකාර වස්තුවක් නෙවෙයිනේ. හරි. ඒ වුණාට දාන්න පුළුවන්. ඒකට මං කියන්නම් කොහොමද කරන්න කියලා. හරි. ඒ වගේ අවස්ථාවල අපි දැනට මේක කරගෙන යමු. මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 2000ක් කියලා හිතමු. හරිද? මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 3000ක් කියලා හිතමු. හරිද? දැන් මෙන්න මේ වස්තු දෙක, ඒ කියන්නේ මෙන්න මේ වස්තු දෙක අපි හිතමු මේ තියෙන්නේ මේ වස්තු දෙක තියෙන්නේ එකිනෙකට මීටර් 20ක් දුරින්. හරිද? මීටර් 20ක් දුරින්. හරි. දැන්
මෙන්න මේ මීටර් 20ක් දුරින් තියෙන වස්තු දෙක අතර හරි මැද හෝ වෙනත් තැනක උනත් වෙන්න පුළුවන්. මම මේ ගානට හරි මැද ගන්නම්. හරි. මෙන්න මේ හරි මැද තියෙන වස්තුවක්. හරි. මොකක් හරි වෙනත් වස්තුවක් තියෙනවා. කිලෝග්‍රෑම් 100ක් වෙච්ච. හරිද? කිලෝග්‍රෑම් 100ක් වෙච්ච වස්තුවක් මෙන්න මේ 2000යි 3000යි අතර මැද හරි මැද තියෙනවා. හරි. ඒතකොට මෙතන ඉඳන් මෙතනට දුර අපි හිතමු මේ ඒ කියන්නේ මේක හරි මැදම වෙන්න ඕනේ නැහැ. හොඳ. ඊළඟ ගාන හදද්දී හරි මැද නොවෙන්න ගාන හදලා දෙන්නම්. දැනට මේක අර සුළු කිරීමේ පහසුවට ඔහොම හිතාගමු. හරිනේ? හරි. එතකොට 2000 කිලෝග්‍රෑම් එකයි 3000 කිලෝග්‍රෑම් එකයි අතර මැද 100 කිලෝග්‍රෑම් වස්තුවක් තියෙනවා කියලා දැන් හිතා ගන්න. හරිද? මම අහන්නේ මොකක්ද දන්නවද? දැන් අපි ඉස්සල්ලා හෙව්වේ මොකද්ද? අපි ඉස්සල්ලා හෙව්වේ මෙන්න මෙහෙම වස්තු දෙකක්. හරිද? මෙන්න මෙහෙම වස්තු දෙකක් තියෙනකොට ඒ දෙන්න අතර ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය. හරිද? දැන් මම මෙතන හදන්නේ ඒක නෙවෙයි. දැන් ඒක හදන්න අපි දන්නවනේ. දැන් අපි ඒක ගැන ආපහු කතා කරලා වැඩක් නැහැ. අපිට ඒක ඒ වගේ ගානක් දුන්නොත් යම්කිසි වස්තු දෙකක් දීලා ඒ වස්තු දෙක අතර ඇතිවන ගුරුත්වාකර්ෂණ බල අපිට හොයාගන්න පුළුවන් නේ. මම දැන් අහන්නේ දැන් කරන්නේ ඒක නෙවෙයි. දැන් කරන්න හදන්නේ මෙන්න මේ මැද ස්කන්ධය තියෙන්නේ. මෙන්න මේ මැද ස්කන්ධයේ මත ක්‍රියාත්මක වෙන සඵල ගුරුත්වාකර්ෂණ බලය හොයන එක. හරිද? මොකද්ද? සඵල ගුරුත්වාකර්ෂණ බලය හොයන එක. හරිද? මොකද්ද ගාන? මෙන්න මෙයා මත ක්‍රියාත්මක වෙන ක්‍රියා කරන සඵල ගුරුත්වාකර්ෂණ බලය හොයන එක තමයි මෙතනදී අපි කරන්නේ. හරිද? සඵල ගුරුත්වාකර්ෂණ බලය සාමාන්‍යයෙන් නිකන් සමක ප්‍රතිරෝධය නේ? සඵල බලය සමක සංප්‍රයුක්ත බලය අර ඒ වගේ එක ළඟින් යන වචනනේ. සාමාන්‍යයෙන් අපි සංප්‍රයුක්ත බල සමක ප්‍රතිරෝධය වගේව කතා කරන්නේ මොකටද කතා කරන්නේ? කතා කරන්නේ මොකක් හරි පද්ධතියකට. ඒ කියන්නේ බල ගොඩක් ඇති වෙනවා. යම්කිසි වස්තුවක් මත බල කීපයක් දෙකක් හෝ කීපයක් ඇති වෙනවා. ඒ කීපයම වෙනුවට දාන්න පුළුවන් තනි බලය තමයි සමකය කියන්නේ සංප්‍රයුක්තය. අන්න ඒ වගේ අර්ථයක් තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ 100 කිලෝග්‍රෑම් වස්තුව මත ගුරුත්වාකර්ෂණ බල එකකට වඩා වැඩි ගණනක් ක්‍රියාත්මක වෙනවා. හරිද? අන්න ඒ ගුරුත්වාකර්ෂණ බල කීපේ සංප්‍රයුක්තය කියන එක තමයි උතර අදහස් වෙන්නේ. හරිද? එතකොට මේක ඇති වෙන ගුරුත්වාකර්ෂණ බල මොනවාද? මේ බලන්න. මෙන්න මේ අපි හිතමු මේකේ වස්තු මන් නම් කරන්නම්. මේක A, මේක B, මේක C. හරිද? නැත්තම් මේක B දාලා අර විදියටම මැදින් තියපු වස්තුව C කියලා ගන්න. හරිනේ? එතකොට මේකේ මේ බලන්නකෝ. මෙන්න මේ A මගින් C මත ගුරුත්වාකර්ෂණ බලයක් ඇති කරන මොන පැත්තටද? මේ පැත්තට ඇති කරන. හරිද? ඒක මට නම් කරන්න පුළුවන් A මගින් C මත. හරිනේ? ඊට සමාන හා ප්‍රතිවිරුද්ධ ගුරුත්වාකර්ෂණ බලයක් මේක මතත් ඇති වෙනවා. FCA කියලා ලකුණු කරන්න පුළුවන්. හරිද? ඒක වැඩකුත් නෑ හැබැයි. මොකද ඇයි අහන්නේ මැද එක්කෙනා මත ක්‍රියාත්මක වෙන සඵල ගුරුත්වාකර්ෂණ බලයනේ. ඒතර මැද එක්කෙනා මත ක්‍රියාත්මක වෙන සඵල ගුරුත්වාකර්ෂණ බලය හොයද්දි මැද එක්කෙනාගේ තියෙන බල ටික විතරක් ලකුණු කරගත්තා ප්‍රශ්නයක් නෑ. මොකද අනික් කට්ටිය ඕනේ නැහැනේ. නේ? දැන් හිතන්නකෝ දැන් ඒක ඇත්තටම ඕනේ නැහැනේ. ඕනේ නැති දේවල් කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අපින් අහන්නේ මැද එක්කෙනාගේ සඵල ගුරුත්වාකර්ෂණ බලය. ඒතර මැද එක්කෙනාගේ මත ක්‍රියාත්මක වෙන බල විතරක් ලකුණු කරගත්තා නම් ඇති. හරිද? අනවශ්‍ය දේවල් කරන්නේ නැහැ. දැන් කප්පි පද්ධතියක් දීලා වස්තු චලනය වෙන වේග වස්තු චලනය වෙන ත්වරණ එහෙම හොයන්න කිව්වම කප්පියේ බල ලකුණු කරලා වැඩක් නැහැ. මොකද කප්පිය චලනය වෙන්නේ නැති වස්තුවක් නේ. ඕනේ නැති වැඩ කරන්න ඕනේ නැහැ. හරි. ඒතර මේකේ අහන්නේ 100 කිලෝග්‍රෑම් මත ක්‍රියාත්මක වෙන සඵල ගුරුත්වාකර්ෂණ බලය. හරිනේ. එහෙනම් යා මත තියෙන ගුරුත්වාකර්ෂණ බල ලකුණු කරා නම් ඇතිනේ. හරි. එතකොට මෙන්න මේ A කියන වස්තුව මගින් C මත ගුරුත්වාකර්ෂණ බලයක් ඇති කරනවා. ඒක තමයි අපි FAC කියලා ලකුණු කරේ. හරි. ඊට පස්සේ මෙන්න මේ B මගිනුත් ගුරුත්වාකර්ෂණ බලයක් ඇති කරනවා C මත. හරිද? B දෙසට ඇති කරන්නේ ගුරුත්වාකර්ෂණනේ. හැම වෙලෙම යම් කෙනෙක් මගින් ඇති කරනවා නම් ගුරුත්වාකර්ෂණ බලයක් ඒ ගුරුත්වාකර්ෂණ බලය ඇති කරන එකාගේ පැත්තට තමයි බලය ලකුණු කරන්න. හරිද? දැන් මේක ඇති කරන්නේ B විසින්නේ. ඒතර B විසින් නැති කරද්දි B ගේ පැත්තට ලකුණු කරන්න ඕන. හරි? මොකද ආකර්ෂණයක් කවදාවත් විකර්ෂණ කරන්නේ නැහැ. ඒ කියන්නේ ස්කන්ධයක් යම්කිසි ස්කන්ධයක් විකර්ෂණය කරලා දාන්නේ තමන්ගේ දෙසට ඇද ගන්න බලන්නේ හැමතිස්සෙම. හරි? එතකොට අන්නේ ගුරුත්වාකර්ෂණ බලය B මගින් C මත කියලා ලකුණු කරනවා. හරි? ඔය තියෙන්නේ. හරි. ඒ වගේම ගුරුත්වාකර්ෂණ බලය මේ පැත්තට ක්‍රියාත්මක වෙනවා. ඒක CB C මගින් B මත.
ඒක ඕනෙත් නැහැ. හරිනේ. ඒ ඕනේ නැහැ. දැන් අපේ C වස්තුව මත මෙන්න මේ C කියන 100 කිලෝග්‍රෑම් වස්තුව මත ගුරුත්වාකර්ෂණ බල දෙකක් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි A මගින් නැති කරපු එක FAC. අනිත් එක FBC. හරිනේ. B මගින් C මත ඇති කරපු ගුරුත්වාකර්ෂණ බලය. හරි. දැන් අපිට ওই ගුරුත්වාකර්ෂණ බල දෙකේ අගය හොයාගත්තා නම් දිශා දෙකත් අපි දන්න නිසා කොමස් සඵල ගුරුත්වාකර්ෂණ බලයේ තියෙන පැත්තත් එක්ක විශාලත්වය හොයාගන්න පුළුවන්. හරිද? එතකොට මේ දෙකේ අගයන් හොයන එක තමයි මම ඊළඟට කරන්න යන්නේ. හරි? මං FAC කෙනෙක් ගන්න. FAC G M1 M2 M1 M2 බෙදීම R වර්ග. හරිනේ. G කියන්නේ 20 බෙදීම 3 20 බෙදීම 3 මේ මම මේක ස්කන්ධය තුනේ ගුණාකාරයක් කරගත්තා නම් හරි වගේනේ. මොකද්ද කරන්නේ? මෙතන 6000 කරගන්නම්කෝ. මේ සුරු කිරීමේ පහසුරු විතරයි හරි. මේක 6000 කරගන්නම්. ඔයාලා හැදුවත් දන්නේ නැහැ හැබැයිනේ. එහෙනම් ගමන්නේ. කලින් තිබ්බා ගේම දාගමු. හරි. මේ එතකොට ස්කන්ධ දෙකේ ගුණිතය. ස්කන්ධ දෙකේ ගුණිතය දාද්දි මොන ස්කන්ධ දෙකේ ගුණිතයක් දාන්න ඕන? මෙන්න මේ ස්කන්ධ දෙකේ. දැන් අපි හොයන්නේ FAC නේ. A ගේ ස්කන්ධය C ගේ ස්කන්ධය දැම්මනම් හරි. හරිනේ. මොකද මේ ගුරුත්වාකර්ෂණ බලය ඇති වෙලා තියෙන්නේ A හා C අතර. ඒතර A හා C අතර ගුරුත්වාකර්ෂණ බලය හොයන්න B ගේ ස්කන්ධය අපිට ඕනේ නැහැනේ. නේ? අපි කතා කරන්නේ A හා C අතර ඇති වෙන එක. හරිනේ? A මගින් C මත C මගින් A මත. එතකොට ඒක ගැන කතා කරන්න B අවශ්‍ය නැහැනේ. මොකද B කියවෙන්නෙත් නැහැනේ එතරදී. අන්න FBC හොයන්න B හා C ගාව ගමු. හරිනේ? එතකොට B හා C විතරයි A එන්නේ. හරිනේ? එහෙම හිතන්න ඕන. හරි? හිතන පැත්ත ඔයාලගේ අතේ තියෙන. හරි? මට කරන්න බෑ ඔයාලා හිතන්න ඕනේ ඒක ගැන. හරි? මේ A ගේ ස්කන්ධය 2000යි. C ගේ ස්කන්ධය 100යි. දුරේ වර්ගය 10 වර්ග. දුරේ වර්ගය ගනිද්දි AB අතර දුර දාලා වැඩක් නැහැනේ. AC අතර නම් ගුරුත්වාකර්ෂණ බලය හොයන්නේ අපි. AC අතර ඇති වෙන එක නම්. එතකොට AC අතර දුර දාන්න ඕන. හරි. එතකොට 10 මීටරගේ වර්ග. හරි. ඊට පස්සේ මේක සුළු කිරීමේ පාර්ට් එක බලන්න මේකේ 10 වර්ග වලට මේ බිංදුව දෙක කැපිලා යනවා. මේක අර ආදේශ කරේ නැහැ නියතේ. හරිනේ. නියතේ ආදේශ කරා මේ 10 ඍණ බල ආදේශ කරේ නැහැ. ඒක දාගන්න ඕනේ. 10 ඍණ 11කුත් තියෙනවනේ. 10 ඍණ 11. එතකොට මෙතනින් එනවා 1යි 2යි 3යි 4යි 10යි 4ක් එනවා 10යි 4ට මෙතන කැපිලා ගියාම 10 ඍණ 7ක් තමයි ඉතුරු වෙන්නේ හරිනේ. එතකොට දෙවරක් දෙක 4යි 4 බෙදීම 3යි 10 ඍණ 7ක් කියලා එනවා බලය. හරිනේ. හරි. ඔන්න එකක් හරි. දැන් හොයාගමු අනිත් බලය. FBC FBC GM1 M2 බෙදීම R වර්ග 20 බෙදීම 3යි 10 ඍණ 11යි ස්කන්ධ දෙක BC ගේ ඒ කියන්නේ B හා C අතරනේ ගුරුත්වාකර්ෂණ බලය. ඒතකොට B ගේ C ගේ ස්කන්ධ දාන්න ඕන. B ගේ ස්කන්ධය 3000යි C ගේ ස්කන්ධය 100යි. හරිනේ. 3000යි 100යි දුරේ වර්ගය B හා C අතර දුර 10 මීටර. 10 වතාවක් 10. හරිනේ. ඔන්න ඔය ටික තමයි ආදේශ වෙන්නේ. බිඳුවට බිඳුවට මේ දෙක කැපිලා ගියා. 3ට මේ කැපිලා ගියා 1000ක් ඉතිරි වෙනවා. හරිනේ. ඊට පස්සේ 1යි 2යි 3යි 4යි විතර 10 ඍණ 7ක් එනවා. අවසානට එන්නේ උත්තරේ විදියට දෙක වැඩි කිරීම 10 ඍණ 7ක්. හරිනේ? නිව්ටන්. හරි. දැන් මේකේ අගේ මට යන්තමින් ගන්න පුළුවන් කීයද දන්නවද? 1.33යි ගාන 10 ඍණ 7ක්. හරිනේ? ඒතර ඔයාලට පේනවා මේකේ වැඩි බලය තියෙන මොන පැත්තටද කියලා. හරිනේ? මම ආපහු රූපේ ඕනනම් ඇදලා බල ටික ලකුණු කරලා පෙන්නන්නම්. මෙන්න මේ පැත්තට බලයක් තියෙන FBC. FBC කියන එක දෙක වැඩි 10 ඍණ 7ක් තියෙනවා. 10 ඍණ 7යි නිව්ටන්. මේ පැත්තට බලයක් තියෙනවා ඒ මගින් නැති කරපු ආකර්ෂණ බලය. ඒ මගින් නැති කරපු ආකර්ෂණ බලය FAC කියන එක 1.33යි 10 ඍණ 11ක් sorry 10 ඍණ 7ක්. ඒතර ඔයාලට පේනවා මේකේ සඵල බලය වැඩි දකුණු දිශාවට. හරි. ඒ කියන්නේ B ගේ දිශාවට තමයි මේකේ සඵල බලය තියෙන්නේ. හරිනේ. මේ බල දෙකේ සංප්‍රයුක්තය ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ පැත්තට කියලා ඔයාලට පේනවා. ඒක මොකද වැඩි බලය තියෙන්නේ මේ පැත්තට. ඒකේ FR එක. ඒ කියන්නේ සංප්‍රයුක්ත බලය හොයාගන්න පුළුවන් කොහොමද?
සංප්‍රයුක්ත බලය හොයාගන්න පුළුවන්. 2 වැඩි 10 ඍණ 7යි නිව්ටන්ගෙන් අඩු කරනවා 1.3යි 10 ඍණ 7ක් නිව්ටන් කියන එක. හරිනේ. ඒතර මේක එනවා 0.67යි නිව්ටන් 10 ඍණ 7යි නිව්ටන් කියලා. හරිනේ. මේක තමයි එන්නේ. ඒතර ඕක ඔය වස්තුව B දෙසට ගමන් කරන වේගය හොයන්න පුළුවන්. මේක මේ පැත්තට ත්වරණය වෙනවා. ඒ ත්වරණයෙන් ත්වරණය වෙනවා. හරිනේ. ඒ වස්තුවෙන් ඉවතට B වස්තුව වෙතට තමයි ත්වරණය වෙන්නේ. හරි. මොකද වැඩි බලය මේ පැත්තෙන් නිසා. හරිද? එතකොට මේක ත්වරණය වෙන ත්වරණය හොයන්න පුළුවන්. මේ පැත්තට F සමානයි ma දැම්මනම් F කීයද? 0.67යි 10 ඍණ 7යි. ස්කන්ධය කිලෝග්‍රෑම් 100යි. ත්වරණය A. හරිනේ. දෙපැත්තම 100න් බෙදලා දාන්න. හරිනේ. එතකොට ත්වරණය සමානයි 6.7යි 10 ඍණ 10ක් කියරෙන්නේ. හරි. ms ඍණ 2. අන්න ඔහම එනවා. හරි. ඕක තමයි ඉතින් ගාන. ඉතින් ওই විදිහට තමයි ඔය වගේ ගානක් ආවොත් හදන්න වෙන්නේ. හරි. ඕක සාමාන්‍යයෙන් එන්නේ අර ස්කන්ධ දෙකක් අතර තවත් ස්කන්ධයක් තියලා ඒ ස්කන්ධයේ ත්වරණය ඒ ස්කන්ධයේ ත්වරණය හෝ ඒ ස්කන්ධය මත ක්‍රියාත්මක වෙන සඵල ගුරුත්වාකර්ෂණ බලය. එතකොට අර දෙපැත්තේ වස්තු දෙකෙන්ම අදිනවනේ දෙපැත්තට යාව. හරි. A විසින් A පැත්තට අදිනවා. B විසින් B පැත්තට අදිනවා. හරිනේ. ඒතර ඒ දෙකේ වැඩි බලය තියෙන එකට පැත්තට තමයි ඕක ඇදෙන්නේ. හරි. ඒතර අපිට වෙන වෙනම ඒ කියන්නේ A හා C ට දාලා වෙන වෙනම ගුරුත්වාකර්ෂණ බලය හොයන්න පුළුවන්. A හා C අතර ඇති වෙන B හා C අතර ඇති වෙන ගුරුත්වාකර්ෂණ බලය වෙන වෙනම දාලා එතනට හොයන්න පුළුවන්. ඒතර මේ දෙකේ ඒ දෙක කියන්නේ ඒ දෙක ලියාද්ද පස්සේ අපිට තේරෙන්න ඕනේ ඕක මොන පැත්තටද යන්නේ කියලා සහ ඒ සංප්‍රයුක්ත එක තියෙන්නේ මොන පැත්තටද කියලා. හරි. ඒ විදිහට හදන්න පුළුවන් අපිට. හරිනේ. එතකොට මේක තමයි ගන්න. මේක ලියන්න දෙන එකේ තේරුම් නැහැ. ඔයාලා මේක බලන් හිටියනේ. මේ මම ගානක් දෙන්නම්. ඒ ගාන හදන්න. මේ ඒ ගාන හදලා මට උත්තරේ දාන්න. සඵල ගුරුත්වාකර්ෂණ බලයේ උත්තරේ දාන්න. තොරණ හොයන ටික නම් ඕනේ නැහැ. මොකද F සමානයි මේ දාන තියෙන්නේ. ඒක මේ සරල දෙයක්. මේ එහෙනම් මම ඊළඟ ගාන දාන්නම්. මේක නෝට් එක ඒ කියන්නේ දැම්මට පස්සේ ලියා ගන්න. හොඳේ. ඔයාලා ඉඩක් තියාගන්න මේකට මේ ලියන්න. හරි. රූල් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 10යි 13යි 14යි 15යි 16යි 17යි පැති භාගයක් විතර තියාත්තනම් හරි. හරිනේ. ඕකේ හිම හෙල්ලියා ගන්න පුළුවන් නේ. හරි. ඊළඟ ගාන දෙවනි ගාන. සෝරි. පස්වෙනි ගාන. ස්කන්ධ දෙක ස්කන්ධ දෙක මන් දෙන්නම් 3000 කිලෝග්‍රෑම් 6000 කිලෝග්‍රෑම් මෙන්න මේ හරිය තමයි දැන් වස්තුව තියෙන්නේ. හරිනේ. ඒක 100 කිලෝග්‍රෑම් කියලා දාගන්න. මේ අතර දුරවල් දාගන්න. මේක මීටර් 20ක් හරිනේ. 20යි මීටර් මේක 10 මීටර් හරිනේ. හරි. අහන්නේ මෙන්න මේ සීමත සඵල ගුරුත්වාකර්ෂණ බලය. සීමත ක්‍රියාත්මක වන සඵල ගුරුත්වාකර්ෂණ බලය තමයි අහන්නේ. හරි. ඔක හොයන්න. අන්නේ රූපෙන් ඇඳලා ලියාගත්තනේ නේ. 3000යි 6000යි මැද හරි මැද නෙවෙයි තියෙන්නේ. 6000ට කිට්ටු වෙන්න තියෙනවා 100 කිලෝග්‍රෑම් ස්කන්ධයක්. 3000 ඉඳන් 20 මීටර දුරින් තියෙන්නේ 6000 ඉඳන්
10 මීටර් දුරින් තමයි තියෙන්නේ. හරිනේ. ඒතර 6000න් අදිනවා ආයෙ 3000නුත් අදිනවා. හරි. ගාන හදන්න තියෙන්නේ C මත ක්‍රියාත්මක වෙන සඵල ගුරුත්වාකර්ෂණ බලය තමයි මං අහන්නේ. හරි. ඒතර ශනිකව පින්තූරේ දාත්තා මේ අඩි රූල් තිය තියන් ඉන්න එපා. හරි. මේ වගේ එකක් අඩි රූල් තිය තියන් ඉන්න ඕනේ නැහනේ. හරි. මේ ඉක්මනට හදන්න. හරි. ඉක්මනට හදලා උත්තරේ දාන්න. C මත ක්‍රියාත්මක වෙන සඵල ගුරුත්වාකර්ෂණ බලය. හරිනේ. හරි. මේකේ උත්තරේට එන්නේ සඵල ගුරුත්වාකර්ෂණ බලය C මත ක්‍රියාත්මක වෙන එනවලු 4.6යි 10 ඍණ 8ක්. හරිනේ. මේක එනවද කියලා බලන්න. හරිනේ. ඕක එනවා කියලා කියනවා. ඕක එනවද කියලා බලන්න. හරිනේ. ඊළඟ ගාන. ඔය වගේම එකක් තමයි දෙන්නේ. හරි. ඔය වගේම එකක් තමයි දෙන්නේ. කීවෙනි ගානද? එතකොට 6. 6 වෙනි ගාන ලියා ගන්න. මෙන්න මෙහෙම. ස්කන්ධ දෙකක් තියෙනවා. මේ අතර දුර ඒ දුර නම් ඕනේ නැහැ අපිට. අනිත් දෙන්න අතර දුර දෙන්නම් මෙන්න මේ මැද හරි මැද ස්කන්ධය තියෙන. මේකේ රෝමි ලක්කම් 1 කියලා දාගන්න. එකක් 4000 කිලෝග්‍රෑම්. එකක් 4000 කිලෝග්‍රෑම්. එකක් 4000 කිලෝග්‍රෑම්. අනික අපි දාමු 2000ක් වගේනේ. නෑ 1000 කිලෝග්‍රෑම් කියලා දාමු. හරිද? මේ දෙන්න අතර දුර දාමු. ඒ දෙන්න අතර දුර දාමු. මේ ඒ දෙන්න අතර දුර දාමු කීයක්ද? 20යි 10යි 30යි 30ක් දාමු. 30යි මීටර කියලා දාමු. හරිනේ. 30යි මීටර. එක පැත්තකට 20යි. හරි. 30 මීටර කියලා දාමු. යම් කිසි වස්තුවක් අන්නේ යම් කිසි කිලෝග්‍රෑම් 100ක් වෙන වස්තුවක් තියෙනවා. හරිද? කිලෝග්‍රෑම් 100ක් වෙන වස්තුවක් තියෙනවා. හරි මැද. හරිනේ. මේක රෝමි ඉලක්කම් 1 කියලා දාන්න. මොකද මේකෙන්ම තව ගණන් කීපයක් හදනවා. හරි. තව ගාණක් හදනවා මේකෙන්ම. මේ ඒක හදන්න රෝමි ඉලක්කම් 1 කියලා දාගන්න. හරිනේ. එතකොට මේකේ පළවෙනි අවස්ථාවේදී වස්තුව තියෙන හරි මැද්ද. හරිනේ. ඒතර හරි මැද කියන්නේ මෙතන ඉඳන් මෙතනට දුරත් මීටර් 15යි. මෙතන ඉඳන් මෙතනට තියෙන දුරත් මීටර් 15යි. හරිනේ. මේකේ ස්කන්ධය දාගන්න. ඒකේ ස්කන්ධය මම දෙන්නම් 100 කිලෝග්‍රෑම් කියලා. හරිනේ. 100 කිලෝග්‍රෑම්. හරි. සබල ගුරුත්වාකර්ෂණ බලය හොයන්න. ඉක්මනට සබල ගුරුත්වාකර්ෂණ බලය හොයන්න. ඉක්මනට හදන්න හොඳේ. උත්තර දාන්න ඉක්මනට මේ මේක සුළු කිරීම අමාරු වෙයි මොකද 15 වර්ගයක් එනවා. හරි. යටට. ඒක තමයි මේ අමාරුවත් අමාරු වෙන්නේ. හරි. මේ ඔන්න මෙන්න මේ ස්කන්ධය 300ක් කියලා දාගන්නකො. මේ ස්කන්ධය 300ක් කියලා හදාගන්නකො. සුළු කිරීමේ පහසු වෙනුවෙන්. හරි. 300ක් කියලා දාන්නේ. සුළු කිරීමේ පහසු කියන්නේ පොඩි තැනක් පහසු වෙන එච්චරයි. අර 15 වර්ගය කොහොමත් එනවා. හරි. ඒ කැලේකින් හරි හදලා මේ උත්තරේ මට කියන්න. හොඳේ උත්තරේ තමයි වැදගත් වෙන්නේ. මේ හදන විදිය ඔයාලා දන්නවනේ සාමාන්‍ය හරි. දැන් කලින් ගණන් දෙක හදපු විදියටම තමයි ඔකත් හදන්නේ. ඒතර මං අහන්නෙත් මෙන්න මේ C මත ක්‍රියාත්මක වෙන C මත ක්‍රියා කරන සඵල ගුරුත්වාකර්ෂණ බලය. අහන්නේ. ඒක තමයි අහන්නේ. ඒක හොයන්න බලන්න. මේකේ C මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය එනවලු 2.6යි 7යි
10 ඍණ 8ක් කියලා එනවලු. හරි. ඒතර මේකේ අගයත් හොයලා බලන්න පුළුවන්. ඔය ගානේ නෙවෙයි. හරි. ඒතර මේකේ රෝමිලක්කන් දෙක මේ ස්කන්ධ පද්ධතියම ওই දුරින්ම තියෙනවා. මැද ස්කන්ධයේ තියෙන තැන පොඩ්ඩක් වෙනස් කරනවා මං. හරි. මේ මම මේ තියරි කොටසකට තමයි එන්නේ. හරි. තියරි කොටසකට තමයි මම මේ හිමීට එන්න හදන්නේ. හරි. එතකොට මේ ස්කන්ධය තියෙනවා මෙන්න මෙතනින්. මේ මෙන්න මේ හරිය. හරිද? ඒතර මේකේ ස්කන්ධය 4000යි. 4000 කිලෝග්‍රෑම්. මේක 1000 කිලෝග්‍රෑම්ම තමයි. හරිද? මේකේ දුරවල් මං ගන්නවා මෙන්න මෙහෙම. හරි. ওই දෙන්න අතර සෝරි මෙන්න මේ A සහ B අතර දුර මීටර 30ම තමයි. මෙන්න මෙයා අතර දුර මීටර 20ක් කියලා ගන්නවා. අර අතර දුර මීටර 10ක් කියලා ගන්නවා. හරිනේ. ඒතර හරිනේ 30 හරිනේ. 10යි 20යි 30යිනේ. මේක මීටර් 10ක් කියලා ගන්නවා. හරිද? මං අහන්නේ C වස්තු මත C මත ක්‍රියා කරන සඵල ගුරුත්වාකර්ෂණ බලය. හරිනේ? ගුරුත්වාකර්ෂණ බලය තමයි මං අහන්නේ. හරිනේ? හරි. ඔක ඉක්මනට හදලා මට මේ උත්තරේ දාන්න. හරි? උත්තරේ දාන්න ඉක්මනට. මේකේ නම් උත්තරේ අනිවාර්යයි. හරි? කවුරුත් දාන්න ඕනේ. ගාන ඉක්මනට ලියාගන්න. C ස්කන්ධය දන්නවනේ කවුරු? කිලෝග්‍රෑම් 300ක් නේ. හරිනේ? එහෙනම් ඔක හදලා උත්තරේ දාන්න ඕන. හරි? හරි. එතකොට මේකේ මේ කොහොමද බල ඇති වෙන්නේ මෙන්න මේක මේ මෙන්න මේ ඒ වස්තුව මගින් C මත මේ පැත්තට ගුරුත්වාකර්ෂණ බලයක් ඇති කරනවා ඒ මගින් C මත මේ පැත්තට ගුරුත්වාකර්ෂණ බලයක් ඇති කරනවා B මගින් C මත හරිනේ. එතකොට F A C කියන එක හොයාගන්න පුළුවන් G MA ගෙයි MC ගෙයි ගුණිතය හරි AC ගේ වර්ග. කොහොම ලියන්න පුළුවන් අපිට ඕනනම් ලියලා. හරි. හදලා ලියන්න පුළුවන්. හරි. මේක 20 බෙදීම 3යි 20 බෙදීම 3යි 10 ඍණ 11යි 10 ඍණ 11යි ස්කන්ධ දෙක 4000යි 3000යි හරිනේ සෝරි 4000යි 300යි දුරේ වර්ගය 20 වර්ග හරිනේ එතකොට 20 වතාවක් 20 කියලා ලියාත්තනම් සුළු කිරීමේ පහසුවට එහෙම ලියා ගන්න පුළුවන් හරි බිඳුවට බිඳුව කැපිලා ගියා මේ බිඳුවට මේ බිඳුව කැපිලා ගියා තුනට මේ තුන කැපිලා ගියා දෙවරක් දෙක හතරයිනේ හතරට මේක කපන්න පුළුවන් හරිනේ එතකොට 1000ක් තමයි එන්නේ එතකොට බලය හොයාගන්න පුළුවන් 20 වැඩි කිරීම 10 ඍණ 11යි 10 3ක් තියෙනවා. හරි. කියන්නේ මෙතන බිංදු 1යි 2යි 3යි 4යි 10යි 4යි කැපිලා ගියාම 2 වැඩි 10 ඍණ 7ක් එනවා. හරිනේ. 2 වැඩි 10 ඍණ 7යි නිව්ටන්. හරිනේ. හරි. දැන් අනිත් බලයත් හොයමු. FBC G MB වතාවක් MC R BC ගේ වර්ග. හරිනේ. ඔහම ලියන්න පුළුවන් නේ. G කියන්නේ 20 බෙදීම 3යි 10 ඍණ 11. ස්කන්ධ දෙකේ ගුණිතය 300 වතාවක් 1000 හරිනේ දුරේ වර්ගය මීටර් 10යි 10 වතාවක් 10 කියලා අපිට ලියන්න පුළුවන් කැපිලා ගියාම මේකට මේ කැපිලා යනවා මේකට මේක කැපිලා යනවා අපහු තුනේ ඉලක්කම මෙතන තුනේ ඉලක්කම කැපිලා යනවා ඊට පස්සේ 10 1 2 3 4 10 4ක් තියෙනවා ඒ 10 4ට 10 ඍණ 11 කැපිලා ගියාම 1 වැඩි 10 ඍණ 2 වැඩි 10 ඍණ 7යි නිව්ටන් කියලා එනවා හරිද එතකොට මෙන්න මේ 300 කිලෝග්‍රෑම් වස්තුව මත හරිද 300 කිලෝග්‍රෑම් වස්තුව මත මේ පැත්තට බලයක් තියෙනවා 2 වැඩි 10 ඍණ 7යි නිව්ටන්ක මේ පැත්තට බලයක් ක්‍රියාත්මක වෙනවා 2 වැඩි 10 ඍණ 7යි නිව්ටන්ක හරිනේ එතකොට වැඩේ කියන්නේ බල දෙක ප්‍රතිවිරුද්ධයි විශාලත්වයේ සමානයි එතකොට මේකේ සමක බලය හරිද සමක බලය සමක ගුරුත්වාකර්ෂණ බලය
බිඳුව වෙලා තියෙන්නේ. හරිනේ. 0 වෙලා තියෙන්නේ. හරිනේ. එතකොට මේක කොහොමද චලනය වෙනවද? නෑ. මේක කොහොමද චලනය වෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ ඒ වෙලාව ඔය ලක්ෂ්‍ය පහු කරද්දි වේගයක් තිබ්බනම් අන්න චලනය වෙනවා. හැබැයි ওই වස්තුව උතන නිශ්චලව තියන්න පුළුවන්. ඒ කියන්නේ බල දෙක සමානයිනේ. දෙපැත්තෙම ඇදෙන බල සමානයි. එතකොට 0 වෙලා සම්ප්‍රයුක්ත බලය 0 වෙලා දෙපැත්ත සමතුලිත වෙලා ওই විදිහට නිශ්චලතාවය තියෙන්න පුළුවන්. හරිද? හැබැයි මෙයා ඉන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක. ඔයාලට තේරෙන්න ඕන මෙතන ස්කන්ධ තුනක් නේ තියෙන්නේ. මෙතන ස්කන්ධ තුනක් තියෙන්නේ. ඒතර 4000 කියන්නේ 1000 කියන්නේ ස්කන්ධ දෙකක්. එයාලා දෙන්නා විසින් මෙතන ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් හදලා තියෙනවා. හරි? ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් හදලා තියෙනවා. නමුත් යම් වස්තුවක් මේ දෙන්න අතර යම් කිසි තැනකින් තියලා තියෙනවා. එතනදී බලයක් ඇති වෙන්නේ නැහැ. සඵල ගුරුත්වාකර්ෂණ බලයක් ඇති වෙන්නේ නැහැ. හරි? සඵල ගුරුත්වාකර්ෂණ බලයක් ඇති වෙන්නේ නැහැ. වස්තු දෙක මගින් ගුරුත්වාකර්ෂණ බල දානවා. වැඩි කියන්නේ සඵල ගුරුත්වාකර්ෂණ බලය හොයද්දී ඒක බිඳුවක් වෙනවා. හරිද? එතකොට අන්නේ පොයින්ට් වලට අන්නේ වගේ ගුරුත්වාකර්ෂණ බලය සඵල ගුරුත්වාකර්ෂණ බලය බිඳුවක් වෙන අන්නේ වගේ පොයින්ට් එකකට අපි කියනවා හරි මේ පාඩමේදී කියනවා මේ පාඩමේදී විතරක් නෙවෙයි ඉස්සරහා පාඩම් හැම එකකදී මේ කියන්නේ විද්‍යුත් ශාස්ත්‍ර චුම්බක ශාස්ත්‍ර යන පාඩම් දෙකේදීත් අපි කියනවා අන්නේ වගේ ලක්ෂයකට හරි කියන්නේ ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍රයක යම් කිසි තැනකින් වස්තුවක් තැබුවාම ආරෝපණයක් හෝ ස්කන්ධයක් තැබුවාම බලයක් ක්‍රියාත්මක නොවේ නම් ඒ කියන්නේ සඵල බලයක් ක්‍රියාත්මක නොවේ නම් කියන්නේ සමතුලිත නම් සම්ප්‍රයුක්ත බලයේ බිඳුවයි නම් අන්න ඒ වගේ ලක්ෂයකට කියන උදාසීන ලක්ෂයක් කියලා. හරි. එතකොට අපිට මෙන්න මෙහෙම දෙයක් කියන්න පුළුවන්. එතකොට මෙන්න මේ ස්කන්ධ දෙක අතර මීටර් කියන්නේ මේක ස්කන්ධය 1000 කිලෝග්‍රෑම් මේකේ 1000 කිලෝග්‍රෑම් මෙතන ඉඳන් මීටර් 20යි. හරිද? මෙතන ඉඳන් මීටර් 20යි. මෙතන ඉඳන් මීටර් 10යි. දුරදි තියෙනවා උදාසීන ලක්ෂයක්. හරිනේ? මේ තියෙන්නේ උදාසීන ලක්ෂය. මෙන්න මෙතන හරි උදාසීන ලක්ෂයක් තියෙනවා. උදාසීන ලක්ෂය. එතකොට උදාසීන ලක්ෂය කියන එකේ තියරි පාර්ට් එක තමයි උදාසීන ලක්ෂය කියන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක තැබූ වස්තුවක් මත ක්‍රියාත්මක වන සඵල ගුරුත්වාකර්ෂණ බලය බිඳුවයි නම් එම ලක්ෂය එම ශේෂ්ත්‍රය තුල උදාසීන ලක්ෂයක් ලෙස හැඳින්වේ. හරිනේ? ඕක තමයි තියරිය. හරිනේ? ඒක තමයි ඉතින් තියරි. ඒක මම ලියන්නම් මේ ඒක එහෙන වැදගත් තියරි පාර්ට් එකක්. හරි. මේ පාඩමට විතරක් නෙමෙයි විද්‍යුත් ශේෂ්ත්‍ර වලටත්. හරි. උදාසීන ලක්ෂය. උදාසීන ලක්ෂය. උදාසීන ලක්ෂය කියන්නේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක තැබූ යම් ස්කන්ධයක් මත යම් ස්කන්ධයක් මත ක්‍රියාත්මක වන සඵල ගුරුත්වාකර්ෂණ බලය බිඳුවක් වේනම් එම ලක්ෂය එම පද්ධතිය තුල උදාසීන ලක්ෂයකි. හරිනේ? උදාසීන ලක්ෂයකි. හරි. ඔක තමයි තියරි පාර්ට් එක. මං හිතනවා තේරුණා කියලා. හරිනේ? ඔක මහ ලොකු දෙයක් නෙවෙයි නිසා හරි. ඊට වඩා අමාරු දේවල් අපි ඉගෙනගෙන තියෙනවානේ. මේක මහා අමාරු දෙයක් නෑ අර. සඵල බලය බිඳුවක් වෙනවා. දැන් අපි ගාන හදලා බැලුවා. ඒකේ වාල උත්තරේ කිව්වම මට බිඳුවයි කියලා. හරි. ඉතින් එතන බලය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මේ වගේ පොයින්ට් වල අපි භෞතික විද්‍යාව කියන උදාසීන ලක්ෂ්‍ය කියලා. හරිනේ? එච්චරයි. එතනට නමක් දුන්න විතරයි. හරිනේ? ඒතොර ඒකේ අර්ථ දැක්වීම ඔයාලා මතක තියාගන්න. අර්ථ දැක්වීම ඔයාලගෙන් අහන්නේ නැහැ. හරි? ඔයාලට උදාසීන ලක්ෂ්‍ය කියලා කිව්වොත් ඔයාලා අර්ථ දැක්වීම මතක තියෙන්න ඕන. හරි? හරි. දැන් අපි කරන්න යන්නේ මොකක්ද දන්නවද? දැන් අපි කරන්න යන්නේ යම්කිසි වස්තු දෙකක් අතර තියෙන මේ උදාසීන ලක්ෂය කොච්චර දුරින්ද තියෙන්නේ කියලා හොයන එක තමයි දැන් කරන්නේ. හරි? ඒ කියන්නේ තියෙන තැන තමයි හොයන්න යන්නේ. දැන් මම ඔයාලට කලින් ගානේදී තැන ගානට බැලන්ස් කරලා ඔයාලට දුන්නනේ. බිඳුවක් වෙන විදියට ඒක ඔයාලා ගොළුවට යන්න ඕන නිසා. හරි? බිඳුවක් වෙනවා කියන එක. දැන් මම කරන්න යන්නේ උදාසීන ලක්ෂය හොයන්න. හරි? ඒ කියන්නේ යම්කිසි ස්කන්ධ දෙකක් අතර කොහොමත් උදාසීන ලක්ෂයක් ක්‍රියාත්මක වෙනවා. හරි? උදාසීන ලක්ෂයක් පවතිනවා. මේ ඒක හොයන එක තමයි කරන්නේ. හරිනේ? මේ තව දෙයක්
මේ ඒක මෙහෙමයි. තව රෝම ඉලක්කමක් දාලා හදන්න පුළුවන් ඕනනම් මේ මට කියන්නකො මේ මට කියන්න මයික් එක ඕන් කරලා කියන්න මේ මෙන්න මේකේ සඵල බලය ක්‍රියාත්මක වුණේ මොන පැත්තටද කියලා රෝම ඉලක්කම් එකේ 6 වෙනි ගානේ රෝම ඉලක්කම් එකේ සඵල බලය ක්‍රියාත්මක වුණේ මොන පැත්තටද කියලා කියන්න මට පොඩ්ඩක් ඒක. දැන් බලය මේක හරිද 1.6 7යි 10 රින් 8 ඒක කොයි පැත්තටද ක්‍රියාත්මක වුණේ කියන එක දකුණු ඒ කියන්නේ B මෙන්න මේක B පැත්තටද නැත්නම් A පැත්තටද ඉක්මනට හොඳ ඒ කියලා මේ මයික් එක ඕෆ් කරන්න මේ A පැත්තටද B පැත්තටද සඵල බලය මේ පැත්තටනේ ස්කන්ධේ වැඩි පැත්තනේ දුරවල් දෙක සමාන නිසා ස්කන්ධේ වැඩි පැත්තට එන්න ඕනේ හරි ඔන්න මම්ම කල්පනා කරලා දාත් හරි මේ පැත්තට තමයි සඵල බලය එන්නේ හරි සඵල බලය ගුරුත්වාකර්ෂණ බලය හරි හරිද එතකොට මේ උදාසීන ලක්ෂය තියෙන්නේ මෙතනදී හරි ඒ කියන්නේ මම මෙතන පොඩි සටහනක් දාගන්නවා මේ මෙන්න මේ විදිහට හරි මේ ස්කන්ධ දෙක යා කළා මම රේඛාවක් අඳිනවා මෙන්න මේ ආකාරයට මෙතර 4000 කිලෝග්‍රෑම් මෙන්න මෙතර 1000 කිලෝග්‍රෑම් හරිද උදාසීන ලක්ෂය තියෙන්නේ මෙන්න මෙතන හරි එතකොට මේ අතර දුර මේ මීටර් 30ක් හරිද 30යි මීටර් මෙන්න මේ දුර මීටර් 10ක් වෙන විදියට තියෙනවා මෙන්න මෙතන උදාසීන ලක්ෂය හරි නියුට්‍රල් පොයින්ට් එක හරි උදාසීන ලක්ෂය හොඳයි උදාසීන ලක්ෂයේදී යම් කිසි වස්තුවක් තැබුවොත් හරිද මේක මත ක්‍රියාත්මක වෙන සංප්‍රයුක්ත බලය බිඳුවයි හරිනේ සංප්‍රයුක්ත බලය බිඳුවයි මෙන්න මේ හරිය වස්තුව තිබ්බොත් මේකේ සංප්‍රයුක්ත බලයක් තියෙනවා හරි මේ හරියෙන් වස්තුව තිබ්බත් සංප්‍රයුක්ත බලයක් තියෙනවා හරිද ඔයාලට තේරෙනවද ඒක ඒ කියන්නේ මෙන්න මේ උදාසීන ලක්ෂය ඇරෙන්න අනිත් ඕනම තැනකින් තිබුවොත් බලයක් තියෙනවා සඵල බලයක් තියෙනවා උදාසීන ලක්ෂය කියලා යම්කිසි පොයින්ට් එකක් තියෙනවා ඒ පොයින්ට් එක විතරයි තියෙන්නේ එතන හරි ඒ දෙන්න යා කරන රේඛාව මත එක පොයින්ට් එකක් විතරයි උදාසීන ලක්ෂයක් තියෙන්නේ හරි ඒක එහෙන විශේෂයි ඒ දෙන්න අතර අනිවාර්යෙන් උදාසීන ලක්ෂයක් තියෙන්න ඕන එක ලක්ෂය හරි හරි එතකොට ඒක තියෙන්නේ B ස්කන්ධය ඉඳන් මීටර් 10ක් වම් පැත්තෙන් ඒකේ දෙපැත්තේ කියන්නේ මෙන්න මේ උදාසීන ලක්ෂයයි B අතරමැද තිබ්බොත් ඒ සංප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මක වෙනවා ඒ වස්තුව සහ උදාසීන ලක්ෂය අතර තිබ්බත් අනිවාර්යෙන් සංප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මක වෙන්න ඕන හරි එතකොට මේකේ අපිට ආව සමක බලය ක්‍රියාත්මක උනේ මේ පැත්තනේ ওই පැත්තට මේකේ සමක බලය ක්‍රියාත්මක වෙන්නේ අනිවාර්යෙන් මේ පැත්තට ඔයාලට ඒක රෝම ඉලක්කමක් දාලා තව ගාණක් හදලා බලන්න පුළුවන් හරි ඒ කියන්නේ දුර ගානට බැලන්ස් කරලා ඔයාලට හදලා මේ සංප්‍රයුක්ත බලයේ තියෙන පැත්ත හොයාගන්න පුළුවන් හරි එතකොට මේක මේ දැන් ඔන්න ඔය අර ගානක් දීලා තිබ්බා මෙන්න මේක හොඳේ. ඇත්තට මේකේ බර කියලා අදහස් කරන්නේ මේ සඵල ගුරුත්වාකර්ෂණ බලය හරි. මේ බලන්නකො මේ ගාන. හරිද? මේ ගාන බලන්න පොඩ්ඩක්. ඒකේ කියනවා අභ්‍යවකාශ යානයක් පෘථිවියේ සිට චන්ද්‍රයා දක්වා ගෙනියනවලු. මේ තියෙන චන්ද්‍රයා හරිද? චන්ද්‍රයා අපිට වඩා පොඩිනේ. ඔන්න විදිහට තියෙනවා හරිද? එතකොට පෘථිවිය මත ඉඳන් යම්කිසි වස්තුවක් චන්ද්‍රිකාවක් මේ පැත්තට යවන සිද්ධියක් තමයි තියෙන්නේ. හරිද? සඵල බරයේ වෙනස් වීම තමයි අහන්නේ. හරිද? සඵල බරෙහි වෙනස් වීම. එතකොට මේකේ මේ ඍණ පැත්තට යන්නේ නැහැනේ කොහොමත්. ඒක නිසා අනිවාර්යෙන් මේකේ මේ බලයේ විශාලත්වය විතරයි අහන්නේ. බරයේ විශාලත්වය විතරයි. මේ එතකොට දැන් මේ දෙකේ උදාසීන ලක්ෂය කොයි හරිය වගේ තියෙයි සාමාන්‍යයෙන්. උදාසීන ලක්ෂය කියන්නේ සංප්‍රයුක්ත බලයක් චන්ද්‍රිකාව මත ක්‍රියාත්මක නොවන ලක්ෂය. කියන්නේ චන්ද්‍රිකාව මත සඵල ගුරුත්වාකර්ෂණ බලය බිඳුවක් වෙන ලක්ෂය. කියන්නේ උදාසීන ලක්ෂය කොයි හරි වගේ තියෙද? ලොකු ස්කන්ධයට කිට්ටුවද නැත්නම් මැදද නැත්නම් පොඩි ස්කන්ධයට කිට්ටුවද? බලන්නකෝ මේක. ඔයාලට මේක බැලුවා නම් හොඳට පේනවා. මේක ස්කන්ධය කිලෝග්‍රෑම් 1000යිනේ. මේක ස්කන්ධය කිලෝග්‍රෑම් 4000යි. සාමාන්‍යයෙන් උදාසීන ලක්ෂය ආවේ 4000ට වඩා 20ක් මීටර දුරින් 18 මීටර 10ක් ළඟින්. ඒ කියන්නේ ඇත්තටම මේ පොඩි ස්කන්ධයට ළඟින් තමයි මේ එන්නේ උදාසීන ලක්ෂය. හරි. ඒතර දැන් මේකෙත් උදාසීන ලක්ෂය එන්න ඕන සාමාන්‍ය මේ හරිය වගේ.
හරිද? උදාසීන ලක්ෂ්‍ය මේ හරිය වගේ එන්න ඕන. ඒක ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න ඕන දේවල්. හරි. උදාසීන ලක්ෂ්‍ය. ඔයාලා දැනගන්න ඕන පොඩි ස්කන්ධයක කිට්ටුව තමයි උදාසීන ලක්ෂ්‍ය එන්න ඕන. දැන් ඔයාලා හිතන්න එපා චන්ද්‍රයාගේ ස්කන්ධේ පොඩි කියලා ගත්තේ කොහොමද කියලා. ඒක දන්නේ නැත්නම් ඉතින් ඇත්තටම වැඩක් නැහැ මේ ලෝකේ ජීවත් වෙලා මේ ඒක සාමාන්‍යයෙන් දැනගන්න ඕන දෙයක්. හරි. එතකොට මේ තියෙන පෘථිවිය මේ තියෙන චන්ද්‍රයා. එතකොට පොඩි ස්කන්ධයට ආසන්නව තමයි උදාසීන ලක්ෂ්‍යය තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ හරියේදී චන්ද්‍රිකාව තියෙද්දි සඵල බලය තියෙන්නේ මේ පැත්තට. හරිනේ. මේ හරියේදී තියෙද්දි සඵල බලය තියෙන්නේ අනිත් පැත්තට. චන්ද්‍රයාගේ පැත්තට. හරිනේ. එතකොට මේ පොයින්ට් එකේදී සඵල ගුරුත්වාකර්ෂණ බලය බිඳුවක් වෙන්න ඕන. හරිද? එතකොට අනිවාර්යෙන් මෙතන ඉඳන් මෙතනට එනකන් හරිද? පෘථිවියේ පෘෂ්ඨයෙන් මිදිලා හරිද? පෘථිවි පෘෂ්ඨයෙන් මිදිලා චන්ද්‍රයාගේ පෘෂ්ඨයට චන්ද්‍රිකාව වෙනකන් හරිද? ගුරුත්වාකර්ෂණ බලය හරි. ගුරුත්වා සඵල ගුරුත්වාකර්ෂණ බලය විචලනය වෙනවා. හරිනේ. විචලනය වේ. විචලනය වෙනවා තේරෙන්න ඕනේ. විචලනය වෙන බව තේරෙන්න ඕන. හරි. එන්න බලය මේ හරියේදී බලය වැඩි. හරි. මේ හරියේදී බලය වැඩි. මේ හරියේ ටික ටික අඩුයි. ඔන්නෝම අඩු වේගෙන ඇවිල්ලා මෙතනදී බිඳුවක් වෙනවා. හරිද? ඊට පස්සේ එතනින් එහා පැත්තේ ආපහු අඩුයි. ඊට පස්සේ ටිකක් වැඩි. අර එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ නිකන් වැඩි අගයක ඉඳන් අඩු වේගෙන ඇවිල්ලා බිඳුවට ඇවිල්ලා ආපහු වැඩි වෙන සිද්ධියක් තමයි යන්නේ. ඒතර මේකේ ප්‍රස්ථාරය බැලුවොත් මෙන්න මෙහෙම තමයි එන්නේ. ඔයාලා නිකන් ඒක උපකල්පනය කරලා ගන්න ඕන. හරි. දුරත් එක්ක සඵල ගුරුත්වාකර්ෂණ බලය වෙනස් වෙන්නේ මෙන්න මෙහෙම. උදාසීන ලක්ෂ්‍යයත් මේ හරිය ලකුණු කරගන්න. හොඳයි. එතකොට සාමාන්‍යයෙන් පෘථිවි පෘෂ්ඨයේ මත තියෙද්දි සාමාන්‍යයෙන් ටිකක් ලොකු බරක් තිබ්බා. හරිද? ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය ටිකක් වැඩිපුර තිබ්බා. එන්න අඩු වෙලා මෙතනට එද්දි බිඳුවක් වෙන්න ඕන. හරි? ඔතෙන්ට එද්දි බිඳුවක් වෙන්න ඕන. ඊට පස්සේ ආයේ චන්ද්‍රයට ලං වෙද්දි ටික ටික වැඩි වෙන්න ඕන. අනිත් පැත්තට වැඩි වෙන්න ඕන. හරි? ඔන්න ඔහොම වැඩි වෙන්න. ඔන්න ඔය වගේ එකක් තමයි එන්න ඕන. හරි? ප්‍රස්ථාරයට. ඒතර මේක උත්තරේ විදිහට ගන්න වෙන්නේ මොකද්ද? මෙන්න මේක තමයි උත්තරේ විදිහට ගන්න ඕන. හරි? මේ කියන්නේ මේ අනිත් වස්තු වල බලපෑම් ගන්න බෑ. හොඳයි මොකද ඕක ඇතුලේ තියෙන චන්ද්‍රිකාව මත බල ක්‍රියාත්මක වෙන්නේ පෘථිවියෙන් චන්ද්‍රයාගෙන් විතරක් නෙවෙයිනේ. සූර්යයා ඉන්නවා අනිත් ග්‍රහලෝක තියෙනවා. ඒ සියලු ග්‍රහලෝක තියෙනවා. හරි දැන් ඔය අර මේ පොඩි දෙයක් කියන්නම්. ඔය දැන් ඔය මේ කේන්දර බලනවා කියලා බලන්නේ. ඔය සෙනසුරු ඔහොම කියන්නේ අර බුද සිකුරු ඔහොම කියලා කියනවනේ. හරි නෙප්චූන් ඒ විදිහට කියන්නේ ඒකෙත් යම්කිසි මේ ඇත්තක් ඇති. මොකද සාමාන්‍යයෙන් දැන් අපි ඉන්නේ පෘථිවිය උනාට මේ ග්‍රහ ලෝකවල බලපෑම තියෙනවනේ. හරි. තරංගහරු වල ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය පෘථිවිය හරහා වැටෙනවා. තරංගහරු වලින් ඒ කියන්නේ ඒ ග්‍රහ ලෝකෙන් යම්කිසි ගුරුත්වාකර්ෂණ බලයක් අපි මත ක්‍රියාත්මක වෙනවා. හරි. සෙනසුරුගෙන් අපි මත ගුරුත්වාකර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා. හරි. අර අපි පෘථිවිය මත ඉන්න නිසා තමයි පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය ප්‍රබල නිසා අපි පෘථිවිය මත ඉන්නේ. හරි. ඒතර හැබැයි අර ග්‍රහ ලෝකවල බලපෑමක් නැහැ කියලා කියන්න බෑ. හරි. සූර්යයාගෙනුත් අපි මත බලයක් තියෙනවා. කියන්නේ සූර්යයා මගිනුත් අපි වදිනවා. හරි. හැබැයි ඒ බලය එන පොඩි. මොකද සූර්යයා අපිට වඩා ගොඩක් දුරින් ඉන්න නිසා. හරි. ඔයාලා දන්නවා දුර වැඩි වෙනකොට ගුරුත්වාකර්ෂණ බලය අඩු වෙන්න ඕනේ. මොකද r වර්ගයට ප්‍රතිලෝමයිනේ. එතකොට r වර්ගය කියන්නේ r වැඩි වෙද්දී ගුරුත්වාකර්ෂණ බලය අඩු වෙනවා. හැබැයි යම් බලපෑමක් තියෙනවා. බලපෑම බිඳුවයි කියලා අපිට ගන්න බෑ. හරි. ඒකයි උතන කියන්නේ අර අනෙක් වස්තු වල බලපෑම නොසලකාරිනේ. මොකද ළමෙක් හිතන්න පුළුවන් වෙනත් වස්තු මත. ඔක වැඩි හිතන්නේ නැති එක නම් ඔකේ උත්තරේ ගහන්න. හරිද? අර අයිලන්ඩ් රෑන්ක් දාන එක අනිවාර්යෙන් ඕක ගැන හිතනවනේ. හරි. මොකද ඌ වැඩිපුර හිතන නිසා. හරි. මේ ඒක ගැන හිතලා තමයි උත්තරේ ඔහොම වෙලා තියෙන්නේ. හරි. මේ ඉතින් ඕක තමයි උතන ගානේ උත්තරේ. හරිනේ. ඒක ඔයාලා පොඩ්ඩක් විවරණයක් දාගන්න. ඔය YouTube වල එහෙම තියෙනවා. 2000 මං හිතන්නේ ඕක 22 වෙන්න ඕන. 2022 වගේ වෙන්න ඕන. 2022 හෝ 23 වගේ වෙන්න ඕන. අන්තිම හරිය ගානක් ඕක 49 හරි ඔන්න වගේ 48 හෝ 49 වගේ ගානක්. හරිනේ. ඒක බලන්න මේ ඕක තමයි වැඩි. හරිනේ. හරි. අපි දැන් බලමු මේ උදාසීන ලක්ෂ්‍ය කොහොමද හොයාගන්නේ කියලා. හරි. ඒක තමයි අද මට කියා දෙන්න ඕන අවසාන වශයෙන්. හරි. මම එක ගානක් ඔයාලට කියා දෙනවා. හරිද? VGA ක්‍රමයක් කියන්නේ පොඩි සුළු කිරීමක් කියන්නේ. හරි. පොඩි කාලේ අර XY දාලා සුළු කිරීමක් කියන්නේ මේ
පළවෙනි ගානක් මම හදලා එක ගානක් හදලා පෙන්නන්නම්. හරි. මම මෙතර ගන්නම් 2000 කිලෝග්‍රෑම්. මෙතර ගන්නම් 500 කිලෝග්‍රෑම්. හරිද? මේ දෙන්න අතර දුර මම දෙන්නම් මීටර් 40ක් කියලා. හරිද? මීටර් 40ක් කියලා මම අහන්නේ මෙන්න මේක මත තියෙන උදාසීන ලක්ෂය කොහෙද තියෙන්නේ කියන එක. හරි? මේක මත තියෙන උදාසීන ලක්ෂය කොහෙද තියෙන්නේ කියන එක තමයි මම අහන්නේ. ඒක මම මෙහෙම හදන්නම්. හොඳේ. මම පළවෙනි ගාන හදලා පෙන්නනවා. ඔයාලා මේ හරිය නිකන් වැඩි ස්කන්ධයට දුරින් පොඩි ස්කන්ධයට ආසන්න වශයෙන් ඔන්නම ස්කන්ධයක් තියාගන්න. ඒක ස්කන්ධය දීලා නැත්නම් m කියලා දාගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හරි. ඒක මොකද කැපිලා යනවා. මොකද අපි අර බල දෙක සමාන කරනවනේ. හරි. හරි. එතකොට මම මේක A වස්තුව, මේක B වස්තුව, මේක C වස්තුව කියලා ගන්නම්. එතකොට මේ පැත්තට ක්‍රියාත්මක වෙන ගුරුත්වාකර්ෂණ බලය කීයද? ගුරුත්වාකර්ෂණ බලය මොකද්ද? B මගින් C මත. මේ පැත්තට ක්‍රියාත්මක වෙන ගුරුත්වාකර්ෂණ බලය මොකද්ද? A මගින් C මත. හරිනේ. හරි. උදාසීන ලක්ෂයකදී මොකද්ද වෙන්නේ? උදාසීන ලක්ෂයකදී මොකද්ද වෙන්නේ? උදාසීන ලක්ෂයේදී සඵල ගුරුත්වාකර්ෂණ බලය කීයද එන්නේ? බිඳුවක් එන්නේ. හරි. එතකොට එහෙම බිඳුවක් එන්න නම් අනිවාර්යෙන් මොකක් වෙන්න ඕනද? අනිවාර්යෙන් FAC සමානයි FBC වෙන්න ඕන. එහෙම වෙලානේ කැපිලා යන්නේ බෑ. හරිනේ. ඔයාලා අර උත්තරේ එක්කෙනෙක් උත්තරයක් දුන්න කොහමද? එක්කෙනෙක් උත්තරයක් දීලා තිබ්බා මේ බල දෙකම දෙක වැඩි 10 රින් 7 ගානේ තමයි තියෙන්නේ කියලා. අන්න ඒකෙන් අපි තේරුම් ගමුකෝ දෙක වැඩි 10 රින් 7 ගානේ තියෙනවා කියන්නේ උදාසීන ලක්ෂයේදී බල දෙක සමානයි කියන එක. හරි. ඒකෙන් අපි තේරුම් ගමු මේ බල දෙක සමානයි. උදාසීන ලක්ෂයේදී ඇත්තටම දෙපැත්තේ බල දෙක සමානයි. හරිනේ. හරි. එතකොට දැන් අපිට මෙන්න මෙහෙම දාගන්න පුළුවන්. හරිනේ. අපි මේකෙදිත් අර සූත්‍රෙම තමයි දාන්නේ. හරි. අර ගුරුත්වාකර්ෂණ බලය හොයන සූත්‍රෙම තමයි දාන්නේ. මෙන්න මෙතන ඉඳන් මෙතනට දුර මම ගන්නවා x කියලා. මම මේ දුරනේ හොයන්නේ යන්නේ. මේක x කියලා ගන්නවා. හරි. මේක x කියලා ගන්න. එතන මේ දුර කීයද? ඒ දුර අපිට ගන්න පුළුවන් 40 හරින x කියලා. හරිනේ බං? මුළු දුර 40 නම් A සහ B අතර මුළු දුර 40 නම් 2000 ඉඳන් m දක්වා දුර x නම් අනිත් එක 40 හරින x වෙන්න එපා. කියන්නේ 40න් x අඩු කරාම ඉතිරි කෑල්ල වෙන්න එපානේ. කියන්නේ මීටරයක් තියෙනවා. සෙන්ටිමීටර් 70ක් මම ලකුණු කරනවා ඉතිරි කෑල්ල කීයද කියලා අහනවා. එතකොට 100න් 70ක් අඩු කරලා ඉතිරි කෑල්ල හොයන්න. හරි. එතකොට 40ක් තියෙනවා. මේ පැත්ත x නම් අර පැත්ත අනිවාර්යෙන් 40 හරින x වෙන්න ඕන. හරිනේ. එතකොට දැන් මේකේ අපි දන්නේ නැති පදයකට තියෙන්නේ 40 හරින x විතරයි. හරි. එතකොට මට මේ බල දෙක මෙහෙම ලියා ගන්න පුළුවන්. FAC කියන එක හොයන්න පුළුවන් කොහොමද? FAC කියන එක හොයන්න පුළුවන්. GMAC RAC ගේ වර්ග. හරිනේ. ඔහොම හොයන්න පුළුවන්. හරි. එතකොට මේකේ මම G ට ආදේශ නොකර ඉන්නම්. හේතුව ඔයාලටම තේරෙයි. හරි. හේතුව ඔයාලටම තේරෙයි. MA 2000යි. MC කියන්නේ කැපිටල් M කියලා අපි ගත්තා. ඒක දීලා තිබ්බේ නැහැ. හරි. RAC ඒ දුර x වර්ග. හරිනේ. RAC කියන්නේ x නේ. ඒකේ වර්ග. හරි. හරි. මේක හරි. ඊළඟ බලයත් හොයමු. FBC GMBMC වතාවක් RBC ගේ වර්ග. හරිනේ. හරි. එතකොට මේකෙත් G මං ආදේශ කරන්න යන්නේ නැහැ. හරිද? ස්කන්ධය 500 කිලෝග්‍රෑම් වතාවක් කැපිටල් M. BC අතර දුර 40 ඍණ x 40 ඍණ x මේකේ වර්ග. හරිනේ. 40 ඍණ x මේකේ වර්ග. මේක තමයි බල දෙක. එහෙනම් මේ දෙක සමානයිනේ මෙන්න මෙතන. හරි. උදාසීන ලක්ෂයකදී ඔයාලා දැනගන්න ඕන මේක. හරිනේ. බල දෙක දෙපැත්තෙන් මෙන්න බල දෙක සමානයි. එහෙම වෙලා තමයි ඔය දෙක කැපිලා යන්නේ කියලා. හරි. එහෙනම් මම දැන් මේ දෙකට ආදේශ කරගන්නවා. ඒ කියන්නේ ඒ දෙන්න සමාන කරගන්න. හරි. මේ ආපු උත්තර දෙක. 2000 වතාවක් m බෙදීම x වර්ග සමානයි g වතාවක් 500 වතාවක් m 40 ඍණ x ගේ වර්ග. හරිනේ. හරි. මේ ටික කපලා කොටලා දැම්මොත් g ට g කැපෙනවා. මොකද ආදේශ කරේ නැත්තේ කියලා ඔයාලට දැන් තේරෙන්න ඕන. හරි. හරි. m ට m කැපිලා යනවා. හරි. ස්කන්ධ මං ඕන එකක් වුණත් කැපිලා යනවනේ. හරි. බිඳුවට බිඳුව කැපිලා ගියා. මේ බිඳුවට මේ බිඳුව කැපිලා ගියා. 5ට 5 1යි 20ට 5 4යි. හරිනේ. ඒතර අපිට එන්න මෙන්න මේ වගේ
ස්වරූපයක් තමයි තියෙන්නේ දැන් සමීකරණේ. කැපිලා ගෙట్లా ඔන්න ඔය වගේ ස්වරූපයකට ඇවිල්ලා තියෙනවා. හරිනේ. 40 ඍණ xk වර්ග. දැන් මේ හැම එකේම වර්ගමූල ගමු. හරි. දැන් දෙපැත්තේ වර්ග පද වගේනේ තියෙන්නේ. දෙපැත්තම වර්ගමූල ගමු සම්පූර්ණ වශයෙන්. හරි. 4 වර්ගමූලය 2යි. x වර්ගයේ වර්ගමූලය x. 1 වර්ගමූලය 1යි. 40 ඍණ x ගේ වර්ගමූලය 40 ඍණ x. හරිනේ. දැන් හරස් ගුණ කරා. හරස් ගුණ කරා. දෙක වතාවක් 40 ඍණ x. x එකෙන් ගුණ වෙනවා. හරිනේ. ඕකනේ එන්නේ. දෙකෙන් ගුණ කරන්න මේක. සුළු කරන්න. දෙවරක් 40 80යි. මෙතන 2යි x. මෙතන x. හරිනේ. 2x අනිත් පැත්තට යවුවම 3යි x. දෙපැත්තම 3ෙන් බෙද්දනම් x හොයා ගන්න පුළුවන්. x හොයනවා කියන්නේ අපි දුර හොයනවා කියන එක. හරි. 80 බෙදීම 3. 8 3 2යි 8 වර 3 වරක් 2 6යි. 20යි 20ට 3 6යි 3 වරක් 6 18යි. එතනින් එහාට 6යි 7යි. හරි. 26.6 මීටර. හරි. හරි. ඔන්න ඔක තමයි දුර. ඒ කියන්නේ මීටර් 26.67ක දුරින් තමයි මේ උදාසීන ලක්ෂය තියෙන්නේ. හරි. අනිත් පැත්තේ ඉඳන් දුරත් හොයන්න පුළුවන් 40න් අඩු කරන්න. සාමාන්‍යයෙන් 13යි ගානක් වගේ තියෙන්නේ. හරි. 13.33ක් වගේ තමයි තියෙන්නේ මේ අනිත් පැත්තෙන්. හරිනේ. පොඩි ස්කන්ධයට ළඟින් තියෙන ඇත්තටම උදාසීන ලක්ෂය. හරි. ඔන්න ඔය විදිහට තමයි හොයන්නේ ඉතින්. හරි. එච්චරයි. සරල දෙයක්. ඔච්චර සරල දෙයක් තියෙන්නේ. හරි. තේරෙනවනේ මොකද කරන්නේ කියලා. බල දෙක ලකුණු කරගෙන බල දෙක සමාන කරන්න තියෙන්නේ. ඉතින් අපි x දාලා හදන්නේ මේකේ. හරිනේ. x හොයන්නේ. හරි. හරි. ඔයාලට මම ගානක් දෙන්න. ඒකත් හදලම වැඩි නතර කරලා දාමු මේ අද දවසට. හරි. මේ දෙවෙනි ගාන. මම මේ ගානත් ඒ කියන්නේ මේක දාලා ඔයාලා මේ ගාන ලියා ගන්න. ඊට පස්සේ මම ස්ක්‍රීන් එකේ අර ඉස්සෙල්ලා හදපු ගාන දාලා තියන්නම් ඔයාලට මේ අවශ්‍යතාවයක් වුණොත් ඒකෙන් දෙයක් ගන්න පුළුවන්. හරි. මෙතන දාගන්න මාත් එක්කම වැඩේ කරගන්න මේ 4000 කිලෝග්‍රෑම් කියලා දාගන්න. මෙතන දාගන්න 500 කිලෝග්‍රෑම් කියලා. හරි. දුර දාගන්න ස්කන්ධ දෙක අතර දුර දාගන්න මේ මීටර් 40ක් විතර දාගන්න. හරි. උදාසීන ලක්ෂ්‍ය හොයන්න බලන්න. උදාසීන ලක්ෂ්‍ය හොයන්න මේකේ මූල දෙක වගේ එකක් එයි වගේ හිතෙන මට. මූල දෙකට ආදේශ කරන්න 1.4. හොඳේ. 1.4 ආදේශ කරන්න මූල දෙක ආවොත් හරි. මට හිතෙන මූල දෙක එයි කියලා. වර්ගමූල ගණිතي මූල දෙකක් එයි. වර්ගමූල ගණිතي මූල දෙකක් ඒවි. ඒකට ඔක දාගන්න. හරි. මූල දෙකට 1.4 ආදේශ කළා මට උත්තරේ කියන්න. හරි. හරිනේ රූපේ දාගන්න. මේක බලන්න. ඔයා 1.4 මොකක් හරි අර වර්ගමූල ගණිතي වරද්දාගත්තොත් දන්නේ මට. ඒක තමයි මටත් හිතෙන්නේ. හරි. එතකොට මේකේ අඩු ස්කන්ධය අසන්නයෙන් තමයි උදාසීන ලක්ෂය එන්නේ. හරි. මේ ඉතින් මේ පැත්තට ඇති වෙන ගුරුත්වාකර්ෂණ බලය මේක කැපිටල් M කියලා ගමු. C වස්තුව. එතකොට මේක FAC මගින් C මත මේ ගුරුත්වාකර්ෂණ බලය B මගින් C මත නැන්නේ B ගේ පැත්තට තියෙන්නේ. උදාසීන ලක්ෂයේදී FAC සමානයි FBC. හරිනේ. ওই බල දෙක සමානයි. එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම. ඒ කියන්නේ දුරවල් ලකුණු කරගන්න ඕන. හරි. මෙන්න මේ දුර අපි හිතමු y කියලා. හරිනේ. එතකොට මේ දුර 40 ඍණ y. හරිනේ. මතක තියාගන්න. හරි. ඊට පස්සේ අපිට FAC කියන එක ලියන්න පුළුවන් කොහොමද? කැපිටල් G වතාවක් MA වතාවක් MC බෙදීම
RAC ගේ වර්ග. හරිනේ. මේ පැත්ත ලියන්න පුළුවන් කැපිටල් G වතාවක් MB වතාවක් MC B 84නේ. RBC ගේ වර්ග. හරිනේ. ඔහොම තමයි එන්නේ. ඊට පස්සේ G වතාවක් MA කීයද? 1000යි. MC කැපිටල් M කියලා ගත්තේ ඒ දෙන්න අතර දුර y ගේ වර්ග. කැපිටල් G වතාවක් MB B ගේ ස්කන්ධය 500යි. C ගේ ස්කන්ධය කැපිටල් M. ඒ දෙන්න අතර දුර, ඒ කියන්නේ BC අතර දුර 40 ඍණ y ගේ වර්ග. හරිනේ. හරි. ඊට පස්සේ මේකේ කපල කොටලා ගත්තොත් G ට G කැපෙනවා. කැපිටල් M ට කැපිටල් M කැපෙනවා. බිඳුවට බිඳුව බිඳුවට බිඳුව 5 වරක් 8 40යි. හරිනේ. 8යි 5ට 5 1යි 40ට 5 8යි. හරිනේ. එතකොට අපිට අවසාන වශයෙන් ඇවිල්ලා තියෙනවා 8 බෙදීම y වර්ග 8 බෙදීම y වර්ග එකයට 40 ඍණ y ගේ වර්ගයක් වගේ එකක් එනවා. හරිනේ. දැන් මේකේ වර්ගමූල ගණිත වෙන මෙහෙම කරන්න පුළුවන්. දැන් මෙන්න මේ 8 කියන එක අපිට පුළුවන් 4 වරක් 2 කියලා දාන්න. දැන් මේකේම වර්ගමූලය අරගෙන යන්න ඕන. 4 වර්ගමූලය 2යි. 2 වර්ගමූලය මූල 2යි. හරිනේ. y ගේ වර්ගමූලය y. එකේ වර්ගමූලය 1යි. 40 ඍණ y ගේ වර්ගවල වර්ගමූලය මේක. හරිනේ. වර්ග නැති වෙලා යනවා. කොහොමද එන්නේ? හරි. ඊට පස්සේ මේක සුළු කරොත් 2 වතාවක් 1.4. මූල 2 කියන්නේ 1.4නේ. 4 1. හරි. 1.4 කියලා මන් දුන්නේ. හරි. ඒතර 40 ඍණ y මේ පැත්තට ගුණ කරා y එකත් එක්ක සුළු වුණා. හරිනේ. ඒතර මෙතනින් එනවා කීයක්ද? 2.8ක් දොහෙ දෙනවා. හරිනේ. 2.8ක් එනවා. හරිනේ. එතකොට 2.8න් ගුණ වෙන්නේ 40 වතාවක් 2.8. ඍණ 2.8යි y. ඒතර y. හරිනේ. ඒතර 40 වතාවක් 2.8යි. එහා පැත්තට යද්දි 2.8 ධන වෙනවා. මේ y එක්ක එකතු වුණාම 3.8යි y වෙනවා. හරිනේ. දෙපැත්තම 3.8න් බෙදනනම් හරි. 3.8න් බෙදනවා. හරිනේ. y මේ කැපිලා යනවා y ඉතුරු වෙනවා. 40 වතාවක් 2.8යි 3.8යි. එතකොට දෙකෙන් කපමු බලන්න. මේක දෙකෙන් කැපුවම 1.9යි. මේක දෙකෙන් කැපුවම 1.4යි. මේක ආසන්න වශයෙන් දෙකට සමානයි නේ. 1.9 දෙකට ආසන්න වශයෙන් සමානයි. එතකොට අපිට 2යි කියලා අරන් උත්තරේ ගන්න පුළුවන් ආසන්න වශයෙන්. හරි. ඒතර මේ දෙකට මෙතන කපන්න පුළුවන් 20යි. හරිනේ. එහෙනම් 1.4 20ෙන් වැඩි කරලා ලියපනම් හරි. 1.4 2.8යි 28යි. මීටර් 28ක් කියලා ආසන්න වශයෙන් එන්නේ. එතකොට 28ට ආසන්න උත්තරයක් තමයි එන්න ඕන. හරිනේ. එතකොට ඔයාලට අවිල්ල තිබ්බ 27යි ගානක් මම හිතන්නේ ඒක හරි වෙන්න ඕන. හරි. 27යි ගානක් ඇවිල්ලා තිබ්බේ ඒක හරි වෙන්න ඕන. හරි. කීයද ඇවිල්ලා තිබ්බේ? මොකක්ද අවුල? ඔව් ඔයා වරද්දලා තියෙන්නේ මේ 8 වර්ගමූලය 4ක් කියලා ගත්තා දන්න. හරිනේ. 8 වර්ගමූලය 4ක් නෙවෙයි. අපිට 8 කියන එක වර්ගමූලයක් වර්ග එකක් නෙවෙයිනේ. අපිට වර්ග තියෙන්නේ 1 කියන්නේ k වර්ග. 4 කියන්නේ 2 වර්ග. 9 කියන්නේ 3 වර්ග. ඒතර 8 කියන එක මග ඇරෙනවා. හරි. ඒතර 8 කියන්නේ කාගේවත් වර්ගයක් නෙවෙයි. 8 අපිට හදාගන්න පුළුවන් 4 වරක් 2 කියලා. එතකොට 4 වර්ගමූලය 2යි 2 වර්ගමූලය මූල 2. හරිනේ. වැරද්ද තේරෙනවනේ කොතනද වැරදුනේ කියලා. හරි. වැරද්ද තේරෙනවා නම් අවුලක් නැහැ. ආයෙ කරන්න එපා ඒ වැරද්ද. හරි. හරි. එහෙනම් මේ හරි. මේ අපි ගියා එහෙනම් හොඳේ. හරි. මම රෙකෝඩින් එක දාන්න. නෝට් එක දාන්න නෝට් එක ලියා ගන්න.